ආයුබෝවන් කියලා පිළිගන්නවා. කලින් අපි වීඩියෝ එකක් කරා. ඒකේ අපි අන්තිමටම කතා කරේ විදුලි රැහැන් ගැන. මේ මෙතන වෙනකම් කරා. ඔයාලට මේ ටෙස්ටරේ මේ මම ප්‍රැක්ටිකල් එකකුත් කරලා පෙන්නුවා. ටෙස්ටරෙන් ඊට පස්සේ විදුලි රැහැන් දෙක කරා. සජීව රැහැන් දුඹුරු පාටයි ඒවා ඉස්සරහට කතා කරනවා. උදාසීන රැහැන් උදාසීන කියන්නේ නියුට්‍රල්. සජීව කියන්නේ ලයිව්. මේ ඒ වයර් ඒ රැහැන් ගැන අපි කතා කරා. ඊට පස්සේ මේ භූගත රැහැන් එර්ත් වයර් කියලා කියන්නේ ඒ ගැනත් කතා කරා. ඊට පස්සේ කම්බියේ විස්කම්බ ගැන කම්බි ගාන ඒවා ගැනත් කතා කරා මේ වයර් වල. ඊට පස්සේ අද තියෙන්නේ මෙතන ඉඳලා. ඔයාලා දන්නවා ඔය විදුලිය ලබා දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා සිංගල් පේස්. සාමාන්‍යයෙන් ගෙදරට එවන විදුලිය තියෙන්නේ අපි ඔය ගෙදරට ගන්න කරන්ට් එක. ඒක ඇවිල්ලා සිංගල් පේස්. එතකොට ඔය ලොකු ෆැක්ටරි වලට සාමාන්‍යයෙන් ඔයාලගේ ඉස්කෝල වලට සමහර කාලට 3 ෆේස් තමයි දෙන්නේ. මේ ඔයාලා සමහර කාලට මේ ඉස්කෝලේ මොකක් හරි මේන් හෝල් එක ළඟ එහෙම පොඩි අමුතු ගැජට් කෑල්ලක් එහෙම තියෙනවා. දැකලා ඇති ඇඟිලි ගහලත් ඇති. මේ ඒක මම පෙන්නන්නම්. ඔය සාමාන්‍ය ලොකු ෆැක්ටරි වලට ඒවට එහෙම සිංගල් පේස් කරන්ට් එක මදි. එතකොට එයාලට ඒ කර්මාන්ත ශාලාවලට ත්‍රිබල් පේස් කරන්ට් එකක් දෙන්න වෙනවා. ඒකට දැන් මේ අපි මේ ගෙදරට ගන්න සිංගල් ෆේස්නේ. ඒ වල ඇත්තටම ඇම්පියර් එක අපිට ගෙදරට උපරිම ඇම්පියර් 30ක් 32ක් වගේ තමයි උපරිම දෙන්නේ. එතකොට කර්මාන්ත ශාලාවලට එහෙම ඒ කරන්ට් එක මදි. ලොකු මැෂින් වැඩ කරනවා ඒවට එහෙම. එතකොට ඒ වගේ වැඩ කරන විදිහ වෙනස්. ඒතකොට 3 ෆේස් කරන්ට් එකක් දෙනවා නම් රැහැන් 4ක් යනවා. එකක් ඇවිල්ලා අපි දන්නවා උදාසීන රැහැන. ඒ කියන්නේ නියුට්‍රල් වයර් එක. ඒක හැම එකම පොදුයි ඒක. එතකොට ඒකට අමතරව 3 ෆේස් කලා ෆේස් කියන එක සිංහලෙන් කියන්නේ කලා. තෙකලා කියන එක තමයි ඔය මේ 3 ෆේස් කියන එකේ සිංහල නම තෙකලා විදුලි සැපයුම කියලා කියන්නේ. තෙකලා විදුලි සැපයුමේ ප්‍රධාන වයර් 3ක් එනවා. එතකොට ඔක්කොම 4ක් තියෙනවා. එකක් නියුට්‍රල් එක, අනිත් එක පළවෙනි කලා රැහැන, ඊට පස්සේ දෙවෙනි කලා රැහැන, ඊට පස්සේ තුන්වෙනි කලා රැහැන. එතකොට වයර් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. පළවෙනි එක උදාසීන රැහැන නියුට්‍රල් වයර් එක. ඊට පස්සේ එක පළවෙනි ෆේස් වයර් එක. ඒ කියන්නේ පළවෙනි කලා වෙන මේ රැහැන, දෙවෙනි කලා වෙන රැහැන, තුන්වෙනි කලා වෙන රැහැන. පළවෙනි ෆස්ට් පේස් එක, සෙකන්ඩ් පේස්, තර්ඩ් පේස් එහෙම එන්නේ. එතකොට මේ තියෙන එක උදාසීන රැහැන හැම වෙලෙම නිල් පාට දෙන්න. එතනත් පෙන්නනවනේ මේ උදාසීන රැහැන නිල් පාට. ඒකේ පාට වෙනස් වෙන්නේ නැහැ. එතකොට දැන් ගෙදරට එන ගෙදරට එන මේ එන්නේ සිංගල් ෆේස් නේ. ඒකේ ඔයා දැකලා තියෙන ඔය වයරින් කරනකොට එහෙම නිල් පාටයි තව දුඹුරු පාටයි තමයි දාන්නේ. දුඹුරු පාට කියන්නේ සාමාන්‍ය ඔක ඉස්සර නම් ආවේ නිල් පාටයි. ඒක පරණ ගෙවල් තියෙන කට්ටිය බලන්න එයාලගේ වයර් එක තියෙන්නේ නිල් පාටයි රතු පාටයි. රතු පාට නැත්නම් කළු පාටයි රතු පාටයි. කළු පාට කියන්නේ නියුට්‍රල් වයර් එක. රතු පාට කියන්නේ ලයිව් වයර් එක. මෑත කියන්නේ ගොඩාක් ඈතට තමයි ওই කළුයි රතුයි ආවේ. ඊට පස්සේ ඕකේ පාට වෙනස් වුණා නිලුයි රතුයි. ඔය මේ නිලුයි රතුයි වලට වෙනස් වුණා. සමහරක් විට ඔයාලගේ ගෙදර පරණ මේ මීටර් එකක් එහෙම තියෙනවා නම් මීටර් එක ගැන අපි ඉස්සරහට කතා කරනවා. මේ ඒ වගේ තියෙනවා නම් ඒ වගේ සමහරක් විට ඇත්ත පාට කළුයි රතුයි හෝ නිලුයි රතුයි.
ඒ රතු පාට තමයි පස්සේ වෙනස් වුනේ ඔය මේ දුඹුරු පාට විදිහට. ඉතින් දුඹුරු පාට විදිහට. එතකොට මේකෙන් එන්නේ එක කලාවක් විතරයි. එතකොට ගෙදරකට දෙනකොට මේ මේකෙන් තමයි වයරින් කරගෙන යන්නේ. ඔය දැන් ගෙදරට එන කලින් වීඩියෝ එකත් මම කිව්වා සාමාන්‍යයෙන් ගෙදරට එන ඔය වයර් වල බලන්න කණුවේ වයර් 4ක් යනවා. ඒ තමයි අර මං කියපු 4. එක යටම යන්නේ මේ ලයිව් එක නේ සෝරි නියුට්‍රල් වයර් එක. මේකෙම යටම යන්නේ නියුට්‍රල් වයර් එක. ඊට පස්සේ යනවා ෆස්ට් පේස්, සෙකන්ඩ් පේස්, තර්ඩ් පේස් කියලා. ඔය ලයිට් එහෙම කපනකොට බලන්න ඔය වෙලාවකට ඔයාලගේ ගෙදරට කරන්ට් එක නැහැ. එහා අල්ලපු ගෙදරට කරන්ට් එක තියෙනවා. ඔය සමහරක් ගෙවල් වලට විතරක් කරන්ට් එක නැහැ. සමහරක් ගෙවල් වලට කරන්ට් එක. ඒ කියන්නේ එක වයර් එකක් කොහේ හරි උන්නේ දැන්. මෙහෙම වයර් 4 යනවා නම් යට වයර් එක හරි කොහෙන් හරි ඩැමේජ් වෙලා හෝ කැඩිලා හෝ මේ මොකක් හරි වෙලා තියෙනවා. එතකොට ඒ ෆේස් එකේ කරන්ට් එක යන්නේ. එතකොට ඒකෙන් අරන් තියෙන ගෙවල් වලට කරන්ට් එක නැහැ. අනිත් දෙකෙන් යන ඒවට කරන්ට් එක තියෙනවා. මේකෙන් කරන්ට් එක යන්නේ නැහැ. එතකොට ඒක තමයි වෙන්නේ. කියන්නේ අපිට දැන් මේ වයර් 4 නම් ඔය පාරෙන් කරන්ට් එක ගන්නකොට කරන්නේ එකක් ඇවිල්ලා මේ යටම තියෙන නියුට්‍රල් වයර් එකෙන් කරන්ට් එක ගන්නවා. ඊට පස්සේ ඒක ගෙදරකට මේකෙන් දෙනවා. ඊට පස්සේ ගෙදරට මේකෙන් ගන්නවා උඩ මැද මේ දෙවෙනියට තුන්වෙනියට තියෙන සෙකන්ඩ් පේස් එකෙන් කරන්ට් එක. ඊට පස්සේ ගෙදරට තර්ඩ් පේස් එකෙන් කරන්ට් එක ගන්නවා. එහෙම තමයි ගන්නෙ. එතකොට ෆැක්ටරි වලට දෙනකොට මේ හතරම දෙනවා. ඔය මේ ලොකු ගොඩාක් කරන්ට් එක ඕනේ වෙනවා. එතකොට ඒ වගේ දෙනකොට අපිට වයර් හඳුන ගන්න බෑනේ. එතකොට හැම වෙලේම නියුට්‍රල් වයර් එක කියන්නේ නියුට්‍රල් වයර් එක හැම වෙලේම උදාසීන රැහෙන. කියන්නේ නියුට්‍රල් වයර් එක හැම වෙලේම නිල් පාටට යන්නේ. ඊට පස්සේ පළවෙනි ෆස්ට් පේස් එක. ඒක දුඹුරු පාටට යන්නේ. එතකොට ගෙදරට දන්නවා. එතකොට ඒක මතක තියාගන්න පුළුවන්. සෙකන්ඩ් ෆේස් එක කියන්නේ දෙවෙනි කලා වයර් එක. හරි. ඒ කියන්නේ ලයිව් 1, ලයිව් 2, ලයිව් 3 කියලා තමයි කියන්නේ. එතකොට පළවෙනි නියුට්‍රල් එක නිල් පාටයි, ලයිව් 1 එක දුඹුරු පාට. හැම වෙලේම ඒක කොහොමත් පළවෙනි මේ කලාවනේ. එතකොට ඒක කළු පාටයි. දෙවෙනි එක කළු පාටයි. අර එක දුඹුරු පාටයි, ඊළඟ එක කළු පාටයි. ඊට පස්සේ කළු පාටයි. ඒ වයර් මේ අඳුර ගන්න ලේසි වෙන්න තමයි එහෙම පාට තුනක් දීලා තියෙන්නේ. එතකොට මේ මෙතන ඒක පෙන්නලා තියෙනවා. එතකොට ඔයාලට පෙන්වන්න 3 ෆේස් එක ඔයාලට බලා ගන්න පුළුවන් තැන. මෙන්න මේ වගේ සොකට් එකක් දැකලා තියෙනවද කොහේ හරි? මෙන්න මේවා සමහර කල ඉස්කෝලවල එහෙම තියෙනවා. මේන් හෝල් එකට එහෙම. මේන් හෝල් එකටත් ඔය ගොඩක් ඔය මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනකොට එහෙම ඔයාලගේ ඉස්කෝලේට අනිවාර්යෙන් ජෙනරේටර් එකක් ගෙනල්ලා ගහනවා. මොකද එයා සවුන්ඩ් එහෙම පිටින් අපේ ඉස්කෝලේත් එහෙම කරේ. සවුන්ඩ් එහෙම පිටින් ගේනවා. ලයිට් එහෙම. එතකොට ඒවට ලොකු කරන්ට් එකක් අදිනවා. එතකොට ඒක අර සිංගල් ෆේස් එකෙන් දෙන්න මදි. එතකොට කරන්නේ තව ජෙනරේටර් එකක් ගෙනල්ලා එළියේ ගහනවා. එතකොට ගහලා ඒක දාලා ස්ටෑන්ඩ් බයි තියන්නේ. 3 ෆේස් කරන්ට් එකත් එක්ක මේක ගහනවා. මෙන්න මේක ඔයාලට දැකලා පුරුදු ඇති ඔය මේ හෝල් එකේ එහෙම එළියේ තියෙනවා. මේක මේවට එහෙම ඇඟිලි ගහන්න එපා. මේ වගේ කරන්ට් එක වැදුනොත් කරු කුට්ටම් වෙලා යන්නේ. මේ වගේ එහෙම මේ වගේ තමයි කරන්ට් එක. මෙන්න මේක විල සොකට් එකක් මෙහෙම ගහන්න තියෙන්නේ. අහලා ජෙනරේටර් එහෙම මේ ජෙනරේටර් එකකින් කරන්ට් එකක් දෙන්න පුළුවන්. 3 ෆේස් තමයි කරන්ට් එක යන්නේ. ඒක ලොකු ඇම්පියර් එකක් ගන්න පුළුවන්. මේ හෝල් එකේ එහෙම ලොකු වැඩක් කරනකොට ඔය සාමාන්‍ය ඉස්කෝලේ ඔය මියුසිකල් ෂෝ එහෙමත් තියෙනවනේ ඉස්කෝලේ. ඒවට එහෙම හොඳට සවුන්ඩ් එහෙම ලයිටින් එහෙම දෙන්න බෑ. ඒවට එහෙම මේ 3 ෆේස් කරන්ට් එක ඕනේ පළවෙනි කලාවෙන් මත්. එතකොට ඒක ගැන කතා කරා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ප්ලග් එක ගැන. ප්ලග් එක මේවට මේ අපි ප්ලග් එක කියලා කිව්වට සිංහලෙන් වෙන නම් තියෙන්නේ කෙවිනි පිටුවාන කියලා කියන්නේ අමුතු නම. මේක කෙවිනි පිටුවාන කියන්නේ. එතකොට
ඔයාලා ප්ලග් එකක් බලන්න. ප්ලග් එකේ අනිවාර්යෙන් උඩ තියෙන ලොකු රවුමක් එන්නේ මේ තියෙන්නේ මේ රවුම ටිකක් ලොකුයිනේ. මේ ඇවිල්ලා හැම වෙලේම උඩම තියෙන එක ඒක ඇවිල්ලා earth wire එක. මෙතනින් සෙට් වෙන්නේ earth wire එකට මේ. දැන් මේ පාට දෙකකින් යන්නේ. ඒක earth එකට තමයි ඒක සෙට් වෙන්නේ. මේ රවුම ටික ලොකුයිනේ මේක earth එක. ඊට පස්සේ ප්ලග් එක සෙට් වෙනවා. මේක අනිවාර්යෙන් මේ ඔය වයරින් කරනකොට අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ නීතියක්. හරි. හැම වෙලේම සජීවී රැහැන එන්න ඕනේ දකුණු පැත්තට. කියන්නේ මේ අපේ දකුණු අත පැත්තට තමයි ප්ලග් එකේ ගහනකොට එන්නේ. ඒ කියන්නේ මේ ප්ලග් එක අනිත් පැත්ත හරවලා දකුණට නෙවෙයි. ඒ පැත්තෙන් වමට ගහන්න. එතකොටනේ මේ පැත්තෙන් කරනකොට දකුණට තියෙන්නේ. ඕක ඔයාලගේ ප්‍රැක්ටිකල් එකක්. එහෙම කරද්දී අනිවාර්යෙන් වරද්ද ගන්න එපා. මේ හරියටම ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එහෙමත් එනවා. මේ විෂය ඉවට එහෙම කරද්දී හරියටම කරන්න ඕනේ. දකුණු පැත්ත තමයි සජීවී රැහැන. සජීවී රැහැන කියන්නේ දුඹුරු පාට. දුඹුරු පාට වයර් එක දකුණු පැත්තට. එතකොට උදාසීන රැහැන ඒ කියන්නේ නිල් පාට එක වම් පැත්තට. හැම වෙලෙම ප්ලග් එක ටෙස්ටර් එක ගහලා බලන්න. ටෙස්ටර් එක ගහන්න ඕනේ දකුණට. ඒකෙන් තමයි කරන්ට් එක එන්නේ. මේවට ඇඟිලි ගහුවට අවුලක් නැහැ. මේකට ගහුවට අවුලකුත් නැහැ. මේකට නම් ගහන්න එපා. මේකෙන් කරන්ට් එක වදිනවා. එතකොට ඒක මතක තියාගන්න. එතකොට ප්ලග් එකත් මේකත් ප්‍රැක්ටිකල් එකක්. මේකෙත් වයර් කරන්න ඕන විදිහක් තියෙනවා. උඩ මේ තියෙන්නේ මේ ලොකු රවුම earth එක. ඒකට අනිවාර්යෙන් කොළ පාටයි කහ පාටයි යන වයර් එක ගහන්න ඕනේ. හරි ස්ටෑන්ඩඩ් ඔය මේ ප්ලග් එක නම් මෙන්න මෙහෙම පොඩි කෑල්ලක් තියෙනවා. මේක ඇවිල්ලා ෆියුස් එකක්. මේක අනිවාර්යෙන් තියෙනවා. එතකොට මේ තියෙන්නේ අර පොඩි මේ යට කෑල්ල මේ පැත්තක. මේකට සෙට් වෙලා කරන්ට් එක ඇවිල්ලා තමයි එතෙන් ෆියුස් එකේ අනිත් කොනට තමයි වයර් එක සෙට් වෙන්නේ. ඒක මොකක් හරි අධිධාරාවක් ආවොත් ඔකට අධිධාරා යනවා කියලා කියන්නේ. ඒ අධිධාරාවක් ආවොත් ෆියුස් එක පිච්චෙනවා කරන්ට් එක යන්නේ නැහැ. මේ වයර් එකෙන් කරන්ට් එක යන්න කලින් ෆියුස් එක පිච්චිලා යනවා. එතකොට ඒකට ගහලා තියෙන ඔය මොනවා හරි උපාංග එහෙම තියෙනවා නම් ඒවා ඩැමේජ් වෙන්නේ නැහැ. ඒවකින් ආරක්ෂා වෙනවා. එතකොට මේ පැත්තේ කියන්නේ වම් අත පැත්තට නියුට්‍රල් එක දකුණු මේ ප්ලග් එකේ වයරින් කරනකොට ඒකේ දකුණු පැත්තට ලයිව් එක ගහන්න ඕනේ. ඒතර මොකද මේ එතකොට ප්ලග් එකට ගහනකොට ඒක දකුණු අත පැත්තට සෙට් වෙන්නේ. එතකොට මේකේ දකුණු අත පැත්තට ගහනවා ලයිව් එක. මේ පැත්තට ගහනවා නියුට්‍රල් එක. උඩට හැම වෙලෙම earth එක තමයි එන්නේ. එතකොට ප්ලග් එකේ හැම ඔය ගහලා තියෙනවා මේ ලයිව් නියුට්‍රල් කියලා. ප්ලග් එකක් තිබ්බොත් ඔයාලට පෙන්නන්න. ඒවල ගහලා තියෙනවා ලයිව් නියුට්‍රල් කියලා වෙනම. එතකොට ඔයාලට පුළුවන් ලයිව් එකට දුබුරු පාට එක ගහන්න, නියුට්‍රල් එකට නිල් පාට එක ගන්න. නැත්තම් කරන් තියෙන ප්ලග් එකේ වමට නිල් පාට එක, දකුණු අත පැත්තට දුබුරු පාට එක. උඩට හැම වෙලේම earth එක. එතකොට මෙන්න මේක ඔයාලට ප්‍රැක්ටිකල් එකක් කරන්න දෙනවා අනිවාර්යෙන්. ඉස්කෝලේ මේ විෂය සම්බන්ධව පළවෙනි වාර විභාගෙට වගේ මෙන්න මේක ප්‍රැක්ටිකල් එකක් කර විදියට කරන්න දෙයි. මෙන්න මෙහෙම ප්ලග් එකක් අරගෙන ඒකට සන් බොක්ස් එකක් අරගෙන මෙන්න මේ පෙට්ටිය වගේ තියෙන්නේ. ඒකට කියන්නේ සන් බොක්ස් එක කියලා. මේකට earth එකයි ලයිව් එකයි නියුට්‍රල් එකයි ගහලා ප්ලග් එකක් සෙට් කරලා ඔයාලට ප්‍රැක්ටිකල් එකක් කරන්න දෙයි එහෙම. එතකොට මම දැන් කියලා දුන්න විදිහට තමයි කරන්නේ. එතකොට දැන් මේකේ තියෙනවා තව එකක් තියෙනවා ප්ලග් වල ලයිට් එකක් පත් වෙනවා. ඒ කියන්නේ නියොන් දර්ශකයක්. සමහරක් ඒවල නියොන් ලයිට් තියෙනවා, සමහරක් ඒවල LED ලයිට් තියෙනවා. එතකොට නියොන් එකක් නම් කිසි අවුලක් නැහැ. නියොන් එක ඒකට හරියන මේ රෙසිස්ටර් එකක් අපි තෝරගන්න ඕනේ. ඒවා තෝරගන්න විදිය දෙවනි පාඩමේ තියෙනවා. එතකොට ඒකෙන්දී අපි කතා කරමු. ඒකට හරියන රෙසිස්ටර් එකක්
නියොන් බල්බ් එකට සෙට් කරලා කෙලින්ම එච්චරයි තියෙන්නේ. මොකක් හරි මේකටම කියලා නැහැ, මොකක් හරි එකට රෙසිස්ටර් එකක් දැම්මා. මේ ඔය ප්‍රධාන මේ කරන්ට් එකට ගැහුවා පත් වෙනවා එච්චරයි. ඊට පස්සේ LED ලයිට් එකට දානවා නම් අනිවාර්යෙන් දාන්න ඕනේ ඩයෝඩ් එකකුත් දාන්න ඕනේ. ඊට අමතරව රෙසිස්ටර් එකකුත් දාන්න ඕනේ. එතකොට ඩයෝඩ් එක වැටෙන්නේ හැම වෙලේම කියන්නේ මේක මේ පැත්තට දැම්මනම් තමයි හරියන්නේ. සාමාන්‍යයෙන් ධන කියන අග්‍රයටනේ දාන්නේ. එතකොට මේකේ LED එකට ධන කියන්නේ මේකේ LED එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවා. ඒක මේක ලොකු කෑල්ලක් තියෙනවා. මේ ලොකු කෑල්ල තියෙන පැත්ත ඍණ. හරි. ඍණ. එතකොට මේ පොඩි කෑල්ලක් තියෙන මෙතනින් වෙන් වෙලා තියෙන්නේ බලන්න. මෙතන පොඩි කෑල්ලක් විදියට වෙන් වෙලා තියෙන. ඒකේ පොඩි කෑල්ල තියෙන පැත්ත තමයි ධන. ලොකු කෑල්ල තියෙන පැත්ත මෙලෙම ඍණ. එතකොට ධන පැත්තට තමයි මේ රෙසිස්ටර් එකයි මේ ඇවිල්ලා ඩයෝඩ් එක. ඩයෝඩ් එකක් සෙට් වෙන්නේ ඒ පැත්තටම තමයි. එතකොට අපි අර මේක කතා කරේ. මෙතන ෆියුස් එක ගැන තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඒකට සිංහලෙන් කියන්නේ විලායකය කියලා. ඔය සිංහල වචනත් මතක තියාගන්න වෙනවා. මේ කොහොමත් ඉංග්‍රීසි වචනත් මතක තියාගන්න ඕනේ. මොකද අපි පාවිච්චි කරන්නේ සිංහල වචන නෙවෙයිනේ. මොකක් හරි හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා අපි විලායකයක් දෙන්න මුදලාලි කියලා ඉල්ලන්නේ නැහනේ. ෆියුස් එකක් තමයි එහෙම තමයි ඉල්ලන්නේ. එතකොට එර්ත් වයර් එකක් එහෙම භූගත රැහැනක් දෙන්න ඔහොම ඉල්ලන්නේ නැහනේ. එතකොට මේවා හැම කෙවෙනි පිටුවානක් දෙන්න ගහලා පන්නයි මේ හાર્ඩ්වෙයාර් එකෙමුත්. මේවට කියන නමක් තියෙනවනේ ඉංග්‍රීසි ටර්ම්ස් එහෙම මතක තියාගන්න. එතකොට මේවා හැම මේ මොකද්ද කෙවෙනි පිටුවාන් මේ ඔවා ඔහොම කියන්නේ නැහනේ. ඒවට කියන හරි නම ඉංග්‍රීසි නමත් එක්කම මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා විලායක ගැන අධිධාරාවක් කියන්නේ ඉස්සෙල්ලා ඒක ගැන කතා කරන්න කලින් අධිධාරාවක් කියන එක කතා කරන්න. මේක කියනවා විදුලි රැහැන් තුලින් ගලා යන නිර්දේශී ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලා යාම අධිධාරාවක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ දැන් ඔය වයර් එකෙන් යන්න පුළුවන් උපරිම ඇම්පියර් එකක් තියෙනවා. අපි කොහොමත් වයරින් කරද්දී ඔය අපි ඔය පාවිච්චි කරන උපාංග තියෙන්නේ. උපාංග ඔක්කොගේම යන ධාරාවට හරියන වයර් එකක් නෙවෙයි දාන්නේ. ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් යන්න පුළුවන් වයර් එකක් තමයි දාන්නේ. එතකොට ඒක දැන් එතකොට ඒ කියන්නේ වැඩි ධාරාවක් යන්න පුළුවන්නේ. බැරි වෙලාවත් ඔය යන ධාරාව උපාංගයකට ගියොත් ඉවරයි. එතකොට උපාංගය යන තැන ප්ලග් එකකට හෝ ඒ උපාංගය ඇතුළට දානවා මෙන්න මේ වගේ ෆියුස් එකක් කියන්නේ විලායකයකට විලායකයක් දානවා. මේකේ වෙන්නේ ඒ කියන්නේ ඒකේ තියෙන ඉලෙක්ට්‍රොනික වලට යන්න කලින් තමයි මේක දාන්නේ. ඒ කියන්නේ ෆෑන් එකක් කියලා ගමුකෝ. ෆෑන් එකේ ප්ලග් එකට හෝ ෆෑන් එක ඇතුළට සෙට් කරනවා. එතකොට කියන්නේ අර මේ සොකට් එක තියෙන සොකට් එකට ඇතුලේ දැන් අර මේක තිබ්බනේ. මෙන්න මෙහෙම සෙට් කරනවා. එතකොට මොකක් හරි මේ ලයිව් එකට තමයි සෙට් කරන්නේ. අධිධාරාවක් ආපු ගමන්ම මේක පිච්චිලා යනවා. මේ වයර් එක ගොඩාක් හීනි වයර් එකක් තියෙන්නේ කේස් කෑල්ලක් වගේ. මේක එතකොට ඒකේ විස්කම්බෙත් අනුව දාලා තියෙනවා. ඒ වගේ ඒ කේස් කෑල්ලකින් විතර ලොකු ධාරාවක් යනකොට මේක මෙතනින් එහාට යන්නත් කලින් පිච්චිලා යනවා. මේක එතකොට ෆෑන් එකක් වගේ නම් ඒ වගේ ධාරාවක් ගද්දි ෆෑන් එක පරිස්සම් කරනවා. මේවා ඉතින් කඩවල වල ගන්න තියෙන රුපියල් 10යි 20යි මේ වගේ එකක් එතකොට පිච්චුනාට අවුලක් නැහැනේ. ෆෑන් එකක් රුපියල් 10000ක් විතර වෙනවා. ඒකක් පිච්චෙනවට වඩා මේ වගේ රුපියල් 20ක එකක් පිච්චුනාට අවුලක් නැහැනේ. ඒක ආයෙ දාගන්න පුළුවන්. එතකොට මේකෙන් කරන්නේ ඒක හෝ මේ තමයි ෆියුස් හෝල්ඩර් එක.
මේක සෙට් කරන්නේ මෙන්න මෙතෙන්ට. මේක කෙලින්ම පාස් කරන්න පුළුවන්. එතකොට මේකෙන් මේක පිච්චුනහම මේක ගලවලා ඊළඟ ෆියුස් එක හයි කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා මේක ඇතුළේ තියෙන මේ චූටි පේනවනේ පොඩි නූල් කැල්ලක් වගේ ගිහිල්ලා තියෙනවා. නොකේ විශ්කම්බය අනුව ඒකෙන් යන්න පුළුවන් ධාරාව වැඩි. ඒ කියන්නේ වැඩි ඒකේ තියෙන විශ්කම්බය අනුව ඒක යන්න පුළුවන් ධාරාව වැඩි අඩු වෙනවා. විශ්කම්බය වැඩි වෙන්න යන්න පුළුවන් ධාරාව වැඩි. විශ්කම්බය ඒ කියන්නේ විශ්කම්බය වැඩි වෙන එකයි ධාරාවයි මේ එක සමානව තමයි වැඩි වෙන්නේ. ඒකට නමකුත් කියනවා අනුලෝම සමානුපාතිකයි කියලා කියනවා. තව ඔක තියෙනවා ප්‍රතිලෝම කියලා. ඔය සයන්ස් වල එහෙම අහලා ඇති. මේක එතකොට විශ්කම්බේ වැඩිවීමත් එක්කම ධාරාවත් වැඩි වෙනවා. විශ්කම්බේ වැඩි වෙන්න ධාරාව වැඩි වෙනවා. එතකොට මේක තියෙනවා මිලිමීටර් 0.15 විශ්කම්බය. ඒකෙන් යන්න පුළුවන් ධාරාව 3යි. ඊට පස්සේ තියෙනවා 0.2 ධාරාව ඇම්පියර් 5ක් යන්න පුළුවන්. මේ ධාරාව කියලා තියෙන ඇම්පියර් වලින් මේක ඇම්පියර් 3ක් යන්න පුළුවන්. 0.2කින් ඇම්පියර් 5ක් යන්න පුළුවන්. 0.35න් ඇම්පියර් 10ක් යන්න පුළුවන්. එතකොට 0.5න් මේ 0.5 කියන්නේ සෑහෙන ටිකක් ලොකු වයර් එකක්. ලොකු කියන්නේ ලොකුමත් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් සාමාන්‍ය මේවට වඩා වැඩි. එතකොට මේක ධාරාවේ ඇම්පියර් 15ක් යන්න පුළුවන්. ඒ විදිහට තමයි විශ්කම්බය වැඩි වෙන්න හදලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ගෘහ විදුලි පරිපථය ගැන. ගෘහ විදුලි පරිපථය කියන්නේ ගෙදර වයරින් කරන්නේ. ඕකේ එළියේ ඉඳලා එන කරන්ට් එක කියන්නේ ජාතික විදුලි බල මණ්ඩලයෙන් එන කරන්ට් එක ගෙදර තියෙන පොඩි මොකක් හරි ෆෑන් එකට යනකම් ෆෑන් එක අදාළ වෙන්නේ නැහැ. එතෙන්ට යනකම් තියෙන ගෙදර තියෙන උපාංග ටික තමයි ගෘහ විදුලි පරිපථය ගැන කතා කරන්නේ. එතකොට ප්‍රධාන විදුලි සම්බන්ධතාවය එන්නේ අපි දන්නවා ඔය විදුලි බල මණ්ඩලයෙන් තමයි එන්නේ. අපි යාලට සල්ලි ගෙවලා කරන්ට් එක ගන්න. එතකොට ඉස්සල්ලාම මේ අපිට ඔය එළියෙන් කරන්ට් එක එනකොට ඉස්සල්ලාම තියෙන්නේ මේකේ මේ මෙන්න මෙතන පොඩි මේ මිස්ටේක් එකක් තියෙනවා. මේකේ ඔයාලගේ සයන්ස් පොතේ තියෙන්නේ මට මතක විදිහට සයන්ස් පොතේ තියෙන්නේ ඉස්සල්ලාම මේ අධිධාරා පරිපථ බෙදෙන. මේක තමයි ඉස්සල්ලාම තියෙන්නේ. ඊට පස්සේ තමයි විදුලි මනුව තියෙන්නේ. හැබැයි මේ පොතේ තියෙන්නේ අධිධාරා පරිපථ බෙදෙන තියෙන්නේ මේ විදුලි මනුවට පස්සේ. ඔයාලා මේ විදිහට මතක තියාගන්න. එතකොට මේක ඉස්සල්ලාම එන්නේ විදුලි මනුව. අපේ ඒ ලෙවල් වල පොතේ තියෙන්නේ ඉස්සල්ලාම තියෙන අධිධාරා පරිපථ. ඊට පස්සේ තමයි විදුලි මනුව තියෙන්නේ. ඔයාලා පාඩම් කරගන්න ඕනේ මේ පොතේ තියෙන විදිහට. ඉස්සල්ලාම තියෙන විදුලි මනුව මීටර් එක. මනුව කියන්නේ මීටර් එක. ඉස්සල්ලාම තියෙන විදුලි මනුව ඊට පස්සේ තමයි අධිධාරා පරිපථ. මේ කොටස් දෙක අපිට අල්ලන්නවත් මේ අල්ලන්නවත් බෑ. මොකද මේවා අපිට අයිති දේවල් නෙවෙයි. මේ වෙලාව විදුලි බල මණ්ඩලයට අයිති දේවල්. විදුලි මනුවයි අධිධාරා පරිපථ. එතකොට මේවා හිම මොකක් හරි ඩැමේජ් වුණොත් එහෙම නැත්තම් මොනවා හරි වුණොත් ඒවට අපිට දාගන්න බෑ. ඒවා මුකුත් වෙනස් කරන්නත් බෑ. ඒවා ඔක්කොම වෙනස් කරනවා නම් වෙනස් කරන්නේ විදුලි බල මණ්ඩලයෙන්මයි. ඉස්සල්ලාම විදුලි එළියෙන් කරන්ට් එක එනවා. ඒවා ඉස්සල්ලාම සෙට් වෙන්නේ විදුලි මනුවට. මම මේ පොතේ තියෙන විදිහට කියලා දෙන්නේ. විදුලි මනුවට තමයි ඉස්සල්ලාම කරන්ට් එක එන්නේ. ඊට පස්සේ අධිධාරා පරිපථ. මේකෙන් විදුලි මනුවෙන් කරන්නේ අපි පාවිච්චි කරන
විදුලි ඒකක ප්‍රමාණය මනින එක. ඒ කියන්නේ නිවසක පරිභෝජනය කරන ලබන විදුලි ප්‍රමාණය විදුලි ප්‍රමාණය මනින්නේ කිලෝවොට් පැය වලින්. කියන්නේ කිලෝවොට් per hour කියලා තමයි ඒක. ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ වලින් තමයි මනින්නේ. එතකොට ඒ ඒකක කීයක් අපි පාවිච්චි කරලා තියෙනවද කියලා තමයි ඔය විදුලි මනුවෙන් පෙන්වන්නේ. මේකේ නම්බර්ස් එහෙම කරගෙනවා. ඒකෙන් කියන්නේ ඒක. කියන්නේ ගෙදර පරිභෝජනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණය මැන ගැනීම තමයි විදුලි මනුවෙන් කරන්නේ. හරි. එතකොට විදුලි මනුවේ ඒවා මනින්නේ මොන ඒකක වලින්ද කියලා ඇහුවොත් කිලෝවොට් පැය වලින්. හරි. එතකොට ඒකට පස්සේ තියෙනවා අධිධාරා පරිපථ බින්දිනය කියලා. මේක කරන්නේ ඔය අපේ ගෙදර තියෙනවා මෙන්න මේක. අපේ ගෙදර තියෙනවා මෙන්න මේක. ඊට පස්සේ තව අලුතෙන් කැලක් හදලා තියෙනවා. ඒකේ තියෙන්නේ මේක. මේක ඇවිල්ලා ඉස්සර කාලේ පාවිච්චි කරපු. මේ තියෙන්නේ මේක. ඔය ගෙදර ලයිට් කපනවා කියලා කරන්නේ මෙන්න මේක අල්ල ඇදලා ගලවලා යනවා. ගලවගෙන එයාලා යනවා. දැන් අපි ලයිට් බිල ඉස්සර කාලේ ලයිට් ගෙවලා තිබ්බේ නැත්නම් එයාලා කරන්නේ මෙන්න මේ කෑල්ලක් තියෙනවා. මේක මෙහෙම සෙට් කරලා තියෙන්නේ. මේක මේ ෆියුස් එකක් තියෙන්නේ. මේක ගෙනල්ලා එහෙම සෙට් කරලා යන්න තියෙන්නේ. අපි ලයිට් ගෙවලා නැත්නම් මෙයාලා කරන්නේ මේක මෙහෙම ඇදලා ගලවගෙන ගෙනියනවා. එතකොට ගෙදරට ලයිට් නැහැ. හැබැයි මේක ඔය වැඩි දන්න කට්ටිය දන්නවා මේක පාස් කරලා ගෙදරට කරන්ට් එක ගන්න. එහෙම ගත්තත් මාට්ටු වෙනවා. මොකද මෙතන ඊට කලින් විදුලි මීටර එක තියෙනවානේ. මේ විදුලි මීටර එකත් වෙනස් කරන්න පුළුවන්. එහෙම කියලා දෙන්නත් බෑ මේක. ඔය උඩ මේ තියෙන මේ කෑල්ල උඩ කාන්දමක් තියෙනවා මිනිස්සු. එතකොට මේක කැරකෙන්නේ හිමීට. මොකද මේක ඇතුලේ මෝටර් එකක් නේ තියෙන්නේ. එතකොට මේක හිමීට කැරකෙනවා. මේ ඒක තියන්න ඕනේ පැත්තක් තියෙනවා. අනිත් පැත්ත තිබ්බොත් වේගෙන් කැරකෙනවා. එතකොට ගෙදරට පාඩුයි. අනිත් පැත්ත තිබ්බම හිමීට කැරකෙනවා. ගොඩක් කට්ටිය ඔය කරලා හිරේත් ගිහිල්ලා තියෙනවා. එතකොට තව එකක් මෙන්න මේ කෑල්ල මේකට සෙට් කරනවා. සෙට් කරපුවාම තමයි ගෙදරට කරන්ට් එක යන්නේ. ගැලෙව්වහම ගෙදරට කරන්ට් එක යන්නේ නැහැ. ඔය ලයිට් කපනවා කියලා කරන්නේ ඒක. ඒතකොට මිනිස්සු දැන් ගෙදරට කරන්ට් එක නැතුව ඉන්න බෑනේ. කරන්ට් එක පහම මිනිස්සු කරන්නේ මෙතනයි මේ කම්බියක් අරගෙන මෙතෙන්ට ගහලා මෙතෙන්ට සෙට් කරනවා. මේ එතකොට ගෙදරට කරන්ට් එක එනවා. මේක තමයි ගෙදර කරන්ට් එක කැපුවාමත් ඔය මිනිස්සු හොරෙන් කරන්ට් එක ගන්න. නැත්තම් මෙන්න මේ ස්විච් එක තියෙන්නේ. මේ අලුත් ගෙවල් වල මේක තියෙන්නේ. මේක උඩට දැම්මහම ගෙදරට කරන්ට් එක දැම්මම පල්ලෙහාට දාපම මේ ගෙදරට කරන්ට් එක නවතිනවා. මේවා මේ තුන කියන්නේ දෙකක් මේක එකක්. මේවා අපිට අයිති දේවල් මේ ඇවිල්ලා විදුලි බල මණ්ඩලයට අයිති වෙනවා. එතකොට මෙතනින් එහාට තියෙනවා අපේ ගෙදරට අයිති ඒවා. ඊපස්සේ තියෙනවා ඉස්සල්ලාම සෙට් වෙන්නේ වෙන්කරණයට බ්‍රේකර් එක කියලා කියන්නේ. ඒකට තමයි සෙට් වෙන්නේ. මේකෙන් කරන්නේ මේක ඇතුලේ ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම සෙට් කරලා තියෙනවා. දෙකම සෙට් කරනවා. මේකකින් දෙකම සෙට් වෙලා තියෙනවා. මෙතන එකට ලයිව් එක දානවා, අනිත් පැත්තට නියුට්‍රල් එක දානවා. මෙතනමුත් ලයිව් එක යනවා, නියුට්‍රල් එක. මේකෙන් කරන්නේ මේක උඩට දාපුවම ඔන් වෙනවා. එතකොට මේකේ තියෙන වයර් දෙකම ඩිස්කනෙක්ට් වෙනවා. එකක් විතරක් නෙවෙයි දෙකම ඩිස්කනෙක්ට් වෙනවා. ඒක කරන්නේ ගෙදර ඔය මොකක් හරි ඔය රෙපෙයාර් එකක් කරනකොට එහෙම කරන්නේ මේක පල්ලෙහාට දානවා. මේක පල්ලෙහාට දාලා මේකත් පල්ලෙහාට දානවා. එතකොට වයර් ගොඩක් සේෆ්ටිනේ. වයර් දෙකම ඩිස්කනෙක්ට් කරනවානේ. මේකෙන් කරන්නේ ඒක. එතකොට ඒකෙන් කරන්නේ ගෘහ විදුලි පරිපථයේ සැපෙන විදුලිය අවශ්‍ය විටකදී විසන්ධි කිරීම හා සංධි කිරීම. මේක සජීවී හා උදාසීන රැහැන් යුගලෙම විසන්ධි කළ හැකි. ඒක තමයි මතක තියාගන්න ඕනේ. මේ අලුත් තව යාළුවෙක් වෙලා පාඩම් කරන්න.
බත් මේ ඔය ඉන්නේ ඔය සතා ඇවිල්ලා වේයාගේ අන්තිම දවසනක ඔයගේ අන්තිම දවස තමයි ඔය අද පිහාට වෙල්ලා මේ කරන්න අද වහින හොඳට තොකට යාලා එලියට එන මැරුව නිරස්සේ වෙන්කරණයට පස්සේ තියෙනවා ශේෂධාරා පරිපත බිදිනය කියලා වෙන්කරණය කරන එක දන්නවා ඊට පස්සේ ශේෂධාරා පරිපත බිදිනය කියලා තියෙනවා මේකෙන් කරන්නේ ගෙද මේක ඇවිල්ලා ගොඩාක් වැදගත් එකක් මේක නැත්තං ගොඩක් අනතුරු එන්න පුළුවන් ගෙදර මේකෙන් කරන කිසියම් හේතුවක් නිසා සජීවීරහැනෙන් සිදුවන විදුලි කාන්දුවක් අයිගන්න විදුලිය ලීක් වෙනවන කරන්ටක ලීක් වෙනවන මේකෙන් මේ ලීක නවත්තල පටස් කාල මේ කෝෆ් කරන කැන්නේ ඕක වෙන්නේ මේක ඇතුළේ පොඩි මැකැනිසමයක් තියෙන ඒක වෙන්නේ ලයිව් එකෙන් යන කරන්ටික එහෙම්මම නිියවට්‍රල් එකටත් එනවදි කියලා බලන්න මෙ යන එක මේ පැත්තෙන් එනවාද කියලා ඒ දෙක එක සමාන නැත්තම් පටස් කාල මේක ඔෆ්වෙනවා දෙකේ ගිහිල්ලා මෙතන යන ප්‍රමාණම ආයෙන්නේ නැත්නම් ඒ දෙකේ නොගැලපීමක් එතකොට මේක ඔෆ්වෙන ඒක තමයි ශේෂධාරා පරිපත බිඳින එක මේ පරීක්ෂක බොත්තමක් කියලා තියෙනවා මේකෙන් පුළුවන් මේක වැඩ කරනවද නැද්ද කියලා බලන්න මාසෙට සැරයක් වගේ මේක ඔබලා බලන්න ගෙදර තියෙනවා විදුලි මනු විදුලි බොක්ස් එකේ මේ මෙන්න මෙහෙම බොත්තමක් තියෙනවා මේ බොත්තම ඔබලා බලන්න වැඩද කියලා ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ මාසෙට සැරයක් වගේ ඔබලා බලන්න ඕනේ මේකට කියන්නේ RCCB කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ නැත්නම් ශේෂධාරා පරිපත බිඳින කියලා තවත් දැනගන්න විශේෂ දෙයක් තියෙනවා මේ දෙකේම සජීවී රැහන උදාසීන රැහන මේ දෙකේම සෙට් වෙනවා මේකෙත් ලයිව් එකයි නියුට්‍රල් එකයි සෙට් වෙනවා මේකෙත් ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම සෙට් වෙනවා මේ දෙකේම සෙට් වෙනවා ඕක විතරයි ගෙදර කී ඇතුලේ තියෙන වල ඉන්නේ එළියේ තියෙන විදුලි මනුව හැර තියෙන ඒ වගේ මේ දෙකම වයර් දෙකම සෙට් වෙන ඒවා තියෙන ওই දෙක විතරයි මේ ඒකත් මතක තියාගන්න ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒකිනොත් එතකොට මේක ඊළඟට තියෙන මේක වැඩ කරන විදිහ RCCB එක ක්‍රියාකාරීත්වය මෙන්න මෙහෙම තමයි ඇතුලේ තියෙන්නේ මේ තියෙන්නේ යකඩ හරයක් ඔයා දන්නවා දැන් ඔය යකඩයක් වටේ තඹ කම්බියක් කොසලා ඔයාලා ඔය ඇණයක් එහෙම අරගෙන පොඩි කාලේ කරලා ඇති එක්ස්පෙරිමන්ට් එක යකඩ ඇණයක් වටේට උතනවා තඹ කම්බියක් ඊට පස්සේ දෙපැත්තට බැටරි එකකින් කරන්ට් එක දෙන්න. එතකොට මේ ඇණේ කාන්දමක් වෙනවා. ඒක කරලා තියෙනවා මතක ඇති ඔයාලට. එතකොට මේකෙන් කරන්නේ මෙන්න මෙහෙම තමයි මේකේ ක්‍රියාකාරීත්වය. ඉස්සලාම නියුට්‍රල් එක. නියුට්‍රල් ලයිව් දෙක තියෙනවා. ලයිව් එකෙන් ඉන්නේ ඉස්සලාම ඉන්නේ කරන්ට් එක. तो මේ දෙකම ඔන් කරනවා මේකෙන් ඉස්සලාම මේක ඔන් කරලා තියෙන ස්විච් දෙක. එතකොට ලයිව් එකෙන් කරන්ට් එක යනවා. එතකොට මේක ලයිව් එකෙන් කරන්ට් එක යනකොට මේ යකඩ හරිය වටා තමයි යන්නේ. ඕකේ ගිහිල්ලා උතලා ගෙදරට කරන්ට් එක යනවා. ඒ ගිහිල්ලා එන එක ආයෙ මෙතනින් මෙහෙම ආයෙ මේකේ තියෙන වට ගානම මේකෙත් උතලා තියෙනවා. හරි? මේකේ මේ මොකද ලයිව් එකේ ඔතලා තියෙන වට ගානම මෙතන ඔතලා තියෙනවා. ඔතලා තිබිලා මේකෙන් නියුට්‍රල් එකෙන් යනවා. ඊට අමතරව ඒ හරේම තව එකක් ඔතලා තියෙනවා. තව පොඩ්ඩක් ඔතලා මෙහෙම අරගෙන තියෙනවා. මේක වෙන්නේ ලයිව් එකෙන් යන කරන්ට් එක. එතකොට මෙතන චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ආපහු එනවා මේක අනිත් පැත්තට ඔතලා තියෙන මේක තනත් ඇති වෙනවා. එතකොට මේකෙන් ඇති වෙන එක මේකෙන් කපලා දානවා සමාන නම්. එතකොට ආයේ කිසිම ගාණක් ඉතුරු වෙන්නේ ශුන්‍යයි. මේ දෙකට මේකෙන් මේක කැපිලා යනවා ශුන්‍යයි. ඊට පස්සේ දැන් මෙතන මොකක් හරි ගෙදර ලීක් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආපහු මෙතනින් කී ඇතුළට ගිහිල්ලා ආයේ මෙතනින් හරියට බැලන්ස් නැහැ එන එක. මේ ගිහිල්ලා එන කරන්ට් එක බැලන්ස් නැහැ. එතකොට මෙතන හැදෙනවානේ අතිරික්තයක් හැදෙනවානේ.
ඒ අතිරික්තය මෙතන ඇදලා මෙතන කාන්දම් බලයක් එකතු වෙනවා. ඒකෙන් මෙතන ස්විච් එක කාන්දම් බලෙන් එහෙම ඇදලා ගන්නවා. එතකොට තමයි මේක මේ RCCB ඔෆ් වෙන්නේ. ඕක තමයි මේකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. ආයෙත් බලන්න ලයිව් එකෙන් කරන්ට් එක යනවා. තියෙන්නේ ලයිව් එකෙන් කරන්ට් එක යනවා. ඒ කරන්ට් එක ගිහලා මේ ස්විච් එක ඔන් කරාම මෙතනින් හැදෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. ඊට පස්සේ ඒක හැදෙන එක ඕම ගිහිල්ලා ගෙදර කරන්ට් එකට ගිහිල්ලා කරන්ට් එක වැඩ කරන පාංක වලින් ගිහිල්ලා එන කරන්ට් එකමයි එන්නේ. කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒ යන කරන්ට් එක ආපහු වෙනවනේ. ඒ එන එක මේකෙන් මේක වටේ ගිහිල්ලා එතකොට මෙතන හැදෙන චුම්බක ක්ෂේත්‍රය මෙතන හැදෙන චුම්බක ක්ෂේත්‍රය දෙකම එකයි. එක සමාන දෙකක්. මේකට මේක කපලා දානවා. මෙතන හැදෙන චුම්බක ක්ෂේත්‍රයට මෙතන හැදෙන චුම්බක ක්ෂේත්‍රය අනිත් පැත්තට තියෙන්නේ. එක ටිකක් කැපිලා යනවා. එතකොට කිසිම අතිරික්තයක් හැදෙන්නේ නැහැ. එතකොට මේකේ අමුතුවෙන් චුම්බක ක්ෂේත්‍රයක් මේ වගේ එන්නේ. මෙයාට කියන්නේ චුම්බක ක්ෂේත්‍රය කැපෙනවා කියලා. මේකේ හැදෙන චුම්බක ක්ෂේත්‍රය මේකේ හැදෙන චුම්බක ක්ෂේත්‍රයට එකට එක කපලා දානවා. එතකොට ආයෙ කිසිම අතිරික්තයක් නැහැ. මේක කිසිම ගාණක් කැපෙන්නෙත් නැහැ. එතකොට මෙතන ශුන්‍යයි. ඕක තමයි ඔතන වෙන්නේ. ඊට පස්සේ ගෙදර ඇතුලේ ලීක් එකක් තියෙනවා නම් මොකක් හරි ෆෑන් එකක් හරි ලීක් වෙනවා නම් කරන්ට් එක ගියා. එතකොට ෆෑන් එක ලීක් වෙනවා. ඔත් එකකින් තමයි ලීක් වෙන්නේ. ඒකෙන් ලීක් වෙලා අපහු මෙතෙන්ට එනකොට මෙතන හැදෙනවා වැඩි මෙතන හැදෙනවා අඩුයි. ඒ කියන්නේ අතිරික්තයක් හැදිලානේ. එතකොට පටස් ගාලා ඒ ටික මේකෙන් කැපෙනවා. මෙතනින් කැපෙන ගානට වඩා මෙතනින් හැදිලා තියෙන මේ දෙක කැපිලා. එතකොට වැඩියෙන් චුම්බක ක්ෂේත්‍ර ටිකක් තියෙනවා. ඒක මේකෙන් කපනවා. මේ උඩ ඔතලා තියෙන්නේ. ඒකෙන් කැපිලා මෙතන චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒකෙන් ස්විච් එක පටස් ගාලා ඕෆ් කරලා දානවා. ඕක තමයි වෙන්නේ. එතකොට පරීක්ෂක බොත්තම කියලා තව බටන් එකක් තියෙනවා. ඒක ලයිව් එකට සෙට් කරලා තියෙන්නේ. ඒක කෙලියම ගිහිල්ලා රෙසිස්ටර් එකක් එක්ක මේ බලන්න ගිහිල්ලා මෙතන නියුට්‍රල් එකට සෙට් කරලා තියෙනවා. එතකොට මෙතන හැදෙනවා වැඩියෙන් මේ ධාරාවක් චුම්බක ක්ෂේත්‍රය. ඒකෙන් මේක කපලා එතකොට මේක කොහොමද ඔෆ් කරලා දානවා. ඕක වැඩ කරන්නේ කරන්ට් එක එන වෙලාවට විතරයි. ස්විච් එකෙන් වෙන්නේ ඕකයි. මෙතනින් කෑල්ලක් අරගෙන මේ ප්‍රතිරෝධයක් දාලා මෙතන ආය අමුතුවෙන් ටිකක් හදනවා. එතකොට අන්බැලන්ස් වීමක් කළා මේකෙන් හැදෙනවා තව චුම්බක ක්ෂේත්‍ර වගේක් මේකෙන් මෙතන දඟලෙන් කපලා දානවා. එතකොට ආයේ මෙතන චුම්බකයක් හැදිලා මේ දෙක වහලා දානවා. ඕක තමයි RCCB එකේ වෙන්නේ. ඕකම මතක තියාගන්න ඕනේ. ඔයාලා මෙන්න මේ චිත්‍රය ඇඳලා මේ චිත්‍රයත් ඔයාලා මතක තියාගන්න ඕනේ. අර ක්‍රියාකාරීත්වය මතක තියාගත්තා නම් චිත්‍රයත් මතක හිටිනවා. මෙතන මේ රෙසිස්ටර් එකක් දාලා තියෙන්නේ භාරයක්. ඒ කියන්නේ මොකක් හරි උපකරණයක් කියන එක. ඕක තමයි RCCB එකේ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ තියෙනවා MCB එක. මේ RCCB එකට සිංහලෙන් කියන්නේ ශේෂ ධාරා පරිපථ බිඳිනය කියලා. ඊට පස්සේ තියෙනවා MCB. මේකට සිංහලෙන් කියන්නේ සිඟිති පරිපථ බිඳිනය කියලා. ඒ කියන්නේ අර දෙකට පස්සේ අන්තිමටම ඔය පාරිභෝගික ඒකකය. ඒ කියන්නේ කස්ටමර් යුනිට් මෙන්න මේ පෙට්ටිය. ඒ පෙට්ටිය ඇතුලේ සෙට් වෙන වගේ අන්තිම එක. මෙන්න මේවා MCB ගෙදර කාමරෙන් කාමරයට වගේ මේ කාමරයට මේ MCB එක කොහොම වෙන් කරලා තියෙනවා. මේක තියෙනවා ඇම්පියර් ගෙදර සාමාන්‍ය ඇම්පියර් 5ක MCB එකක් තමයි ඇම්පියර් 5 MCB තමයි ගන්න. එතකොට ගෙදර මාකාරි ඔය අවන් එකක් ඒ වගේ සෙට් වෙන තැන් වල තනි MCB එකක්ම දානවා. මේ තනි ඔය අවන් එකක්. එතකොට අවන් එකයි බල්බ් එකයි වගේ බල්බ් එක පොඩිනේ. ඒ වගේ එකට අවන් එකටයි බල්බ් එකටයි වගේ ඒ වගේ දෙකට එක MCB එකක් වගේ දානවා. ගෙදර ඔය වයරින් කරන කට්ටිය හරියට කරන්නේ නැහැ. අවන් එකට ඇම්පියර් සෑහෙන ප්‍රමාණයක් අදිනවනේ. එතකොට ඒ වගේ එකට ලොකු සිඟිති
පරිපතයක් දාන්න ඕනේ. මේ ප්ලග් වලට එහෙමත් දාන්නේ සාමාන්‍යයෙන් ප්ලග් දෙකකට ඇම්පියර් 5 ප්ලග් දෙකකට එකක් වගේ තමයි දාන්නේ. එහෙම දැම්මම ඉතින් ඇම්පියර් 5 මොකක් හරි එකක් ඇම්පියර් 5 ප්ලග් කියලා තියෙන ඔය දන්නනේ රවුම් ඒවා තුනක් තියෙන්නේ. ඒවා ඇම්පියර් 5. කොටු ප්ලග් කියලා කියන්නේ ඔයාලා. ඒවා ඇම්පියර් 12. තව තියෙනවා ඔය රවුම් එකෙම ලොකු එකක්. ඒ ඇම්පියර් 15. ඒ ඇම්පියර් 5 තමයි ඔය පොඩි මේක. ඔය වගේ ප්ලග් දෙක තුනක් සෙට් කරනවා එක ඇම්පියර් 5 මේ එතකොට ඇම්පියර් 5ක් අදින මොකක් හරි අවන් 3ක් විතර ගහලා තිබ්බහම මේකට මදි. ඉතින් මේක ඕෆ් වෙලා යනවා. ආය ඔන් කරනවා ආය ඕෆ් වෙලා යනවා. ඕක වෙන්නේ. එතකොට මේවා ඇම්පියර් 5 6 වගේ තියෙන්නේ. ඇම්පියර් 5 නෑ. එතකොට 5 ප්ලග් එකට 6ක්කුයි බල්බයක්කුයි වගේ තමයි සෙට් කරන්නේ. එතකොට ඕකෙන් කරන්නේ ඕක කාම්බර වලට වගේ වෙන් කරලා තියෙනවා. එක කාම්බරයකට එක MCB එකයි හොම කුස්සියට MCB දෙකයි හොම වෙන් කරලා තියෙන්නේ. එතකොට MCB එකෙන් පස්සේ තමයි ගෙදරට කරන්ට් කියන්නේ. RCCB එකට පස්සේ MCCB එක. MCB sorry RCCB එකට පස්සේ MCB එක. එතකොට මේක කියන ගෘහ විදුලි පරිපථයේ බොහෝ විට උපපරිපථ කීපයකින් යුක්ත වේ. උපපරිපථ කියන්නේ ඔය එක කෑල්ලක් කුස්සිය එක කෑල්ලක් තව මේ වාගේ කාමරයක කෑල්ලක් කොහොම උපපරිපථය වලට වෙන් කළා. ඒ උපපරිපථයකට දාන එකක් තමයි මේක සිඟිති පරිපථ. එතකොට මේවල ඇම්පියර් මේක 6 ඒවා තියෙනවා 10 ඒවා තියෙනවා 16 ඒවා තියෙනවා 20 ඒවා තියෙනවා. එහෙම වෙන් කරලා තියෙනවා. මේකෙන් කරන්නේ නෝමල් ස්විච් එකක් විදියට තමයි වැඩ කරන්නේ. මේක උඩට දානවා. ඊට පස්සේ නෝමල් ස්විච් එකක් විදිහටම කියන්නත් බෑ. සාමාන්‍ය විදුලිය ෂෝට් වෙනවා කියලා කියන්නේ අධිභාරය වෙනවා කියලා කියන්නේ ඔය නෝමල් ස්විච් එකක් විදියට වැඩ කරන්නේ මෙන්න මේක. මෙතින් සේවා විලායක මේක නෝමල් ස්විච් එකක්මයි. නෝමල් ස්විච් එකක් විදියටම වැඩ කරන්නේ. මේක වැඩ කරන තවත් මේක වැඩ කරන යාන්ත්‍රණය වෙනස්. මේකට වෙන්නේ අධිභාරයක් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔන්න දැන් කුස්සියේ මොකක් හරි ගෙදර කට්ටිය කරලා පාටියකට දානකොට අවන් 3ක් විතර ගහලා තියෙනවා. මේ එකම උපපරිපථයක තියෙන එක MCB එකට සාමාන්‍යයෙන් ඇම්පියර් 6 MCB එකට ඇම්පියර් 5 අවන් 3ක් ගහලා තියෙනවා. අධිභාරයක් හරි. ඒ කියන්නේ වැඩි බරක්. මේ එතකොට පටස් ගාලා ඕෆ් වෙන්නේ මොකද්ද RCCB එක නෙමෙයි MCB එක. එතකොට මේක තමයි ඕෆ් වෙන්නේ අධිභාරයක්. එතකොට විදුලිය ලීක් වුණොත් තමයි RCCB එක ඕෆ් වෙන්නේ. ඊට පස්සේ MCB එකට පස්සේ තියෙනවා පාරිභෝගික ඒකක කියලා. මේ පෙට්ටිය. මේ පෙට්ටියට තමයි මේ කෑලි ඔක්කොම සෙට් කරන්නේ. මේක ඇතුලේ මේ ඇතුළට තමයි ඔය මේකේ තියෙන හැම කෑල්ලම ඇතුළට දාලා සෙට් කරන්නේ. ඕක තමයි ගෙදර තියෙන ගෘහ විදුලි පරිපථයේ තියෙන ප්‍රධාන කොටස් ටික. ඔය ටික තමයි ඔයාලට මතක තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ හොඳ මාතෘකාවක් තියෙනවා ස්විච් ගැන. ස්විච්. එතකොට මේ ස්විච් එක ස්විච් වර්ග 4ක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ ස්විච් 4. පළවෙනි ස්විච් එක ඇවිල්ලා තනි ද්‍රව තනිමං කියලා තියෙන්නේ. සිංගල් පේස් සිංගල් ත්‍රෝ. OSP ST කියලා කියන්නේ සිංගල් පේස් සිංගල් ත්‍රෝ. හරි. ඒක මේක නෝමල් ස්විච් එකක්. ඔය ලයිට් දාන්න ඕෆ් කරන්න ඕවට තමයි මේක පාවිච්චි කරන්නේ. ඒක ගැන ලොකු කතාවක් නැහැ. සාමාන්‍ය කාමරේ එහෙම ලයිට් එක ඔන් කරන ඕෆ් කරන දෙක තියෙන්නේ. ඒක ඇවිල්ලා තනි ද්‍රව තනිමං ස්විච් එකක්. සිංගල් පේස් සිංගල් ත්‍රෝ. ඊට පස්සේ තියෙනවා තනි ද්‍රව දෙමං ස්විච් එකක්. හරි. තනි ද්‍රව
දෙමං ස්විච්. ඒ කියන්නේ මේ තනි ද්‍රව තනිමං කියන්නේ මේ තියෙන එක ද්‍රවයයි. හරි. එක ද්‍රවයකටයි සෙට් වෙන්නේ. හරි. සෙට් වෙලා එක පාරකට නේ සෙට් වෙන්නේ. මේක එක පාරකට විතරයි සෙට් වෙන්නේ. එතකොට තනි ද්‍රව තනිමං ස්විච්. ඊළඟට තියෙනවා තනි ද්‍රව එක ද්‍රවයයි දෙමං පාරවල් දෙකකට සෙට් වෙනවා. හරි. තනි ද්‍රව දෙමං ස්විච්. එතකොට මේක කියන්නේ තනි ද්‍රව දෙමං ස්විච් එක. හරි. මෙතනත් ඒකක්ම සෙට් කරලා තියෙන්නේ. මේක එන තැන තියෙනවා සාමාන්‍යයෙන් ගෙදරක මං පෙන්වන්න අපේ ගෙදර එකක් තියෙනවා. ගෙදරක පල්ලෙහා තට්ටුවේ ඉඳලා උඩ ලයිට් එක ඔන් කරන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍ය උඩ ලයිට් එක තියලා දාලා තිබ්බොත් මේ ඕෆ් කරන්න අපිට පේන්නේ නැහැ සාමාන්‍ය පඩිපෙළ යනකොට අපි වැටෙන්න පුළුවන්. එතකොට පල්ලෙහෙන් ඕෆ් කරනවා. ඊට පස්සේ උඩට ගියාට පස්සේ උඩින් ඕෆ් කරනවා. එහෙම ස්විච් එකක් තමයි මේක. තනි ද්‍රව දෙමං ස්විච් එක. මං ගෙදර තියෙන ඔයාලට පෙන්වන්නම්. මම දැන් පෙන්වන්නම් ඔයාලට තනිමං. මෙතන දැන් ස්විච් එකක් තියෙනවා මේක. මම මෙතනින් ඔන් කරා. මම දැන් දෙකකින් මේ තියෙන මං ඉන්නේ දැන් පල්ලෙහා තට්ටුවේ. මට දැන් උඩට යන්න නම් පඩිපෙළ පේන්නේ නැහැ. නින්ද බං මේක ඔන් කරගත්තා. දැන් උඩ ලයිට් එක පත් වුණා. එතකොට දැන් ආය එකක් තියෙනවා මෙතන. මේක ඇවිල්ලා දැන් මම මෙතෙන්ට ඇවිල්ලා ආයෙ මෙතනින් ඔෆ් කරනවා. දැන් මෙතනින් ඔන් කරන්න ඔෆ් කරන්නත් පුළුවන් යටින් ඔෆ් කරන්නත් පුළුවන්. මම යටින් එක දැන් දානවා. ඔන්න බලන්න. දැන් දෙකකින් පුළුවන් මේක මේ කන්ට්‍රෝල් කරන්න මේ ලයිට් එක. ඒ වීඩියෝ එක බලන්න ඇති මම ඒකේ කිව්ව වැරදි. මේ තනි ද්‍රව දෙමං ස්විච් එක සිංගල් ෆේස් ඩුවල් ත්‍රෝ ඒ ස්විච් එකක් තමයි ඒකේ තිබ්බේ. ඊට පස්සේ තියෙනවා ද්විද්‍රව තනිමං ස්විච් එක. මම අර කලින් කිව්වේ ඒ නම. එතකොට ඒ ස්විච් එක වැඩ කරන්නේ මෙන්න මෙහෙම. හරි. ද්විද්‍රව. එතකොට මේකෙන් ද්‍රව දෙකක් තියෙනවා ස්විච් එකට. මෙන්න මේක තමයි නේද අර අතන තිබ්බේ. මෙන්න මේක පෙන්නන්නම්. ද්විද්‍රව තනිමං. එකම ස්විච් මේකට යන්නේ හැබැයි ස්විච් එකට ද්‍රව දෙකක් තියෙනවා. එකම පාරට යන්නේ මේ දෙක මාරු වෙන්නේ නැහැ. එකම පාරට තමයි යන්නේ. මේකේ ද්විද්‍රව තනිමං ස්විච් එක තමයි මෙන්න බ්‍රේකර් එක. බ්‍රේකර් කියන්නේ වෙන්කරණය කියලා අපි ඉගෙන ගත්තේ. මෙන්න මේක. මේ තියෙන්නේ ද්විද්‍රව තනිමං. ඒකෙන් බ්‍රේකර් එක. එතකොට මාක් හරි වයර් දෙකක් ඩිස්කනෙක්ට් කරන්න ඕනේ නෝත්. ඒකෙන් ඒක ඇවිල්ලා ද්විද්‍රව තනිමං ස්විච් එකක් දාන්න තමයි තියෙන්නේ. මේක වෙන්කරණය තුළ දක්නට වෙන්නේ මෙවැනි ස්විච් එකක්. මේ එක්වර පරිපත මාර්ග දෙකක් හැසිරුවිය හැකියි. දැක්කද? එතකොට ඊළඟට තියෙනවා ද්විද්‍රව දෙමං ස්විච් එක. ඩුවල් පේස් ඩුවල් ත්‍රෝ. මේකෙන් කරන්න තියෙන්නේ මේ සැපයුම් දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන එක සැපයුමක් තියෙනවා. තව සැපයුමක් යට තියෙනවා. මේක දානවා. එතකොට දැන් මේ ස්විච් එකෙන් ඕන වෙලාවට පල්ලෙහා එකට මේ දෙවනි අතිරේක සැපයුමට මාරු කරන්න පුළුවන්. නැත්නම් ප්‍රධාන සැපයුමට තියන්න පුළුවන්. මේ ස්විච් එක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ඔය මම අර කිව්ව ඉස්කෝලේක කරන්ට් එක මදි වුණොත් අර මේ දාන මේ අර ජෙනරේටර් එකක් තියනවා කියලා ස්ටෑන්ඩ් බයි. ඒ දැන් ඕන වෙලාවට අපිට ඕන දැන් ප්‍රධාන සැපයුමෙන් යනවා. දැන් නිකන් ප්‍රධාන සැපයුමේ ඩිම් වගේ එකක් එනවා බැංකුවල ඔක මේ ගොඩක් වෙලාවට තියෙනවා. බැංකුවේ ඔය වගේ තුනක් තියෙන ස්විච් උත් තියෙනවා. හරි. එකක් ඇවිල්ලා දැන් මම දැන් කැම්පස් යනකම් මම ඉන්ටර්න් කෙනෙක් විදිහට බැංකුවේ වැඩ කරනවා ලංකා බැංකුවේ.
එතකොට මම දන්නවා මේ බැංකුව ඇතුලේ මේ ඒක මම දැකලා මට දැන් ඒක දැක්කහම මේවා තමයි මතක් වෙන්නේ. ඒකේ දැන් දවල් වෙලා මේ කියන්නේ බැංකුව ඇතුලේ කරන්ට් එක නැතුව බෑ. මොකද සිකියුරිටි සිස්ටම් වැඩ කරනවා. ඕකේ තව තියෙනවා ඔය චාලක සංවේදී ඔය මේ සෙන්සර් තියෙනවා. කියන්නේ රෑ මේ වගේ වෙලාවකට කියන්නේ රෑ වෙලාවක මේ හොරෙක් එහෙම කඩාගෙන පැනනොත් හෙල වෙනවා දැක්ක ගමන් සිකියුරිටි ලෑම්ප් එකක් වදිනවා මැනේජර්ට. එතකොට ඒකේ අදාළ පුද්ගලයින්ට කෝල් මැසේජ් එකක් විදියට කෝල් එකක් යනවා. එහෙම ඒත් එක්කම පොලිසියට එවෙලෙම මේ එයාලගේ නොටිෆිකේෂන් එකක් යනවා. එතකොට එලාම් සිස්ටම් එක වැඩ කරනවා ඒකත් එක්කම. එතකොට ඒ වගේ ඒවල වැඩ කරන නිසා මම මේක දැකලා තියෙනවා. දවල් වෙලාවෙ එහෙම කරන්ට් එක නැති වුනහම පටස් ගාලා UPS එක ඔන් වෙනවා. ඒ කියන්නේ කිසිම වෙලාවක කරන්ට් එක නැතුව මැෂින් ෂට් ඩවුන් වෙන්න දෙන්නේ නැහැ. UPS එකක ස්ටෑන්ඩ් බයි තියෙනවා. ප්‍රධාන සැපයීමේ කරන්ට් එක කියන්නේ එන කරන්ට් එක කැපුව ගමන්ම UPS එකට මාරු වෙනවා. UPS එක මාරු වුණ ගමන්ම මේ ජෙනරේටරේ ඔන් වෙනවා. ජෙනරේටරේ ඔන් වෙන ගමන් මේ ස්විච් එකෙන් ජෙනරේටරයට මාරු කරන සිකියුරිටිලා. මේ එතකොට ප්‍රධාන සැපයීම නෙමෙයි මේ ජෙනරේටරේ මාරු වෙනවා. එතකොට ප්‍රධාන සැපයීම ආපු ගමන්ම UPS එක මේ පෙන්නනවා charging කියලා. ඒකට එන කරන්ට් එක 230 වුණා ගමන්ම සිකියුරිටිලා මේක දානවා ආයෙත් ප්‍රධාන සැපයීමට මාරු කරනවා. UPS එක තියෙන්නේ ජෙනරේටරේ ඔන් වෙන්න ටික වෙලාවක් යනවනේ. ඒ ඔන් වෙනකන් UPS එක රන් කරනවා. ඔන් වුණාට පස්සේ ආයෙත් UPS එක මේ එතනින් අයින් කරනවා. UPS එක තියෙට අර ජෙනරේටරේ ඔන් වෙනකන් තියෙන පොඩි වෙලාවට වැඩ කරවන්න තමයි UPS එක තියෙන්නේ. එතකොට ඔය දැන් ඒ කිව්වා වගේ අතිරේක සැපයීම තමයි ජෙනරේටර් එක. ප්‍රධාන සැපයීම තමයි ඔය අපිට එළියෙන් දෙන කරන්ට් එක. එතකොට ඒ දෙක අතර මාරු කරන්න ජෙනරේටරයට මාරු කරන්න මෙහෙම යන්නේ හැබැයි ගෘහ පරිපථයට තමයි. එතකොට මේකේ ලයින් දෙකක් තියෙනවා මේ වයර් දෙකක් තියෙනවා. එතකොට ද්විද්‍රව දෙමං මාර්ග දෙකකටනේ යන්නේ. ද්විද්‍රව දෙමං මාර්ග දෙකක්. ද්විද්‍රව දෙමං ස්විච් එක ඩුවල් පේස් ඩුවල් ත්‍රෝ. එතකොට ඒ ස්විච් එක ගැන කරා. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ ලොකු දෙයක් නෙවෙයි තියෙන්නේ. ඊට පස්සේ පොඩි දෙයක්. මෙතනත් මේ තියෙනවා පොඩි මේ ඩයග්‍රෑම් එකක්. මේකෙන් ඔයාලට පොඩි එක්සර්සයිස් එකක් කරන්න පුළුවන්. මෙතන තියෙනවා. ඒක බලලා ඔයාලා කරන්න. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඊට පස්සේ තියෙනවා හෝල්ඩර්ස් ගැන. කියන්නේ ලයිට් එකක්. දැන් මම පෙන්නන්න. මේ තියෙන මගේ කාමරේ දැන් අතන ලයිට් එක තියෙන හෝල්ඩර් එකක් තියෙනවා. දැක්කද? හෝල්ඩර් එකෙන් තමයි තියෙන්නේ. එතකොට ඒවා ඒක ඇවිල්ලා එකක්. එතකොට මේකේ තියෙනවා හෝල්ඩර් වර්ග තුනක් තියෙනවා. දැන් අර මම පෙන්නුවේ මගේ කාමරේ තියෙන පෙන්ඩන්ට් වර්ගයේ හෝල්ඩර්. ඊට පස්සේ තව එකක් තියෙනවා ඔය කාමරේ දැන් සිවිලිමක් නැත. මගේ දැන් මේ කාමරේ තියෙන සිවිලි. ඒකට ස්ලැබ් එකක් වගේ දාලා තියෙනවා නම් යට කොන්ක්‍රීට් නේ තියෙන්නේ. කියන්නේ ඒක කොන්ක්‍රීට් එකෙන්. එතකොට ඒ වගේ කරන්ට් එක දෙන්නේ මොහොම පෙන්ඩන්ට් වර්ගය නෙවෙයි දාන්නේ. මොකද ඒ ඇතුලේ බට යන්නේ. ඒ බටේ يعني බට දාලා තමයි කියන්නේ දැන් ඔයගේ කොන්ක්‍රීට් එකේ දාන්න කලින් ස්ලැබ් එක දාන්න කලින් ඇතුලෙන් බට යවලා තමයි ඒක උඩින් කියන්නේ වයරින් කරන්න බට යවලා තමයි කියන්නේ ස්ලැබ් එක දාන්න කලින් කවුද මේ වයරින් කරන කෙනාව ගෙන්නනවා. හරි. ගෙන්නලා ඒක වයර් කරලා කියන්නේ වයර් කරන්න මේ බට ටික එලලා ඒ කියන්නේ පොඩි සිදුරු විදලා තියෙනවා. එයා එතකොට ඕක පටන් ගත්ත කෙනාම තමයි ඉවර කරන්නත් ඕනේ. ඔය මේ වයරින් කරන කෙනා ඒක ස්ලැබ් එක දාන්න කලින් යටින්
අර සුදු බටනේ වට යන PVC ඒ බට දාලා ඉස්සලාම් බට දාලා තමා ඕක ඊළඟ දවසේ කොන්ක්‍රීට් එක එලන්නේ. එතකොට ඔය දැන් කොන්ක්‍රීට් එක වගේ යවන්නකොට පෙන්ඩන්ට් වර්ගය දාන්න පුළුවන් බැරි නෑ. එතකොට ඒකේ දානවා නම් ගොඩක් වෙලාවට දාන්නේ මේක. එතකොට මේක ඇන දාලා ඒක කොන්ක්‍රීට් එක හිල් කරලා ඒව දාන්න පුළුවන්. තානේ සිවිලිමට වගේ එහෙම දාන්න බෑනේ. එතකොට දාන්නේ කොන්ක්‍රීට් එක විදලා මෙන්න මේ වර්ගය. බාවර වර්ගය කියලා තමයි ඒකට කියන්නේ. මේ නම් නම් අර ටිකක් හරිය අමාරු නම මතක තියාගන්න අමාරු වචන ටිකක් තියෙන්නේ. ඊට පස්සේ දෙනවා ආනත වර්ගයේ හෝල්ඩර්. ආනත වර්ගය කියන්නේ දැන් මම මෙතන ඉන්න බිත්තියට ගහලා මට වැඩ කරන්න ඇලේට තමයි තියෙන්නේ. ඒවා ඒක හෝල්ඩර් වර්ගයක්. පෙන්ඩන්ට් වර්ගයේ බාවර වර්ගයේ ආනත බාවර වර්ගයේ ඔහොම වර්ග තුනක් තියෙනවා. ඊපස්සේ තියෙනවා සොකට් අවුට්ලට් කෙවෙනි පිටුවාන්. මම අර කිව්වේ රවුම් කුරු තියෙන්නේ. පොඩි වෙන්න මේ තියෙන්නේ මේවා. හරි. මේ කෙවෙනි පිටුවාන් වර්ග තුනක් තියෙනවා. තුනක් නෙවෙයි තුනට වඩා තියෙනවා. සාමාන්‍ය ජපානයේ එහෙම පාවිච්චි කරන වර්ගයක් තියෙනවා පොඩි එකක්. ඒක පෙන්වන්න විදිහකුත් නැහැ. ඔය ජපානයේ ඔයගොල්ලෝ මේක අමතර දැනුමක් වගේ. ජපානයේ පාවිච්චි කරන්නේ කරන්ට් එක අපි පාවිච්චි කරන්නේ වෝල්ට් 230යි. එතකොට ජපානයේ වගේ හොඳ දියුණු රටවල් වල පාවිච්චි කරන්නේ වෝල්ට් 110යි. ජපානයේ සාමාන්‍ය දියුණු හොඳ රටක්නේ. එතකොට යාලා පාවිච්චි කරනවා වෝල්ට් 210ක කරන්ට් එකක් තමයි යාලා පාවිච්චි කරන්නේ. ඔයාලගේ PC එහෙම තියෙන කට්ටියගේ බලන්න පිටිපස්සේ පවර් සප්ලයි එකේ තියෙන ස්විච් එකක්. ඒක 110ට ස්විච් කරන්න පුළුවන්, අනිත් එක 220ට ස්විච් කරන්න පුළුවන්. ඒකේ බැරි වෙලාවත් 110ට නම් දාන්න එපා, පවර් සප්ලයි එක යනවා. දාන්න නම් එපා. හරි. දාන්න දාලා බලන්න. මම දාලා බලලා තියෙනවා. කියන්නේ මෙහෙම දන්නේ නැති කාලේ. එතකොට ඒ 110ක් පාවිච්චි කරනවා. එතකොට යාලා ඒ කියන්නේ ඕක ඇත්තටම ඕක දියුණු රටවල මෙහෙමයි, දියුණු නැති රටවල මෙහෙමයි වෙන්න විදිහක් වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ අධික මේ වෝල්ටීයතාවයකින් තමයි යවන්නේ. ඒ කියන්නේ අර ලොකු මේ වයර් තියනවනේ, ලොකු මේ ටවර් වල වයර් යන්නේ. ඒ වල යන්නේ 2,20,000ක 33,000ක නෙමෙයි. ඒ ලොකු මේ කණු වල යන්නේ 2,20,000ක මේ වෝල්ටීයතාවකින් තමයි යන්නේ. එතකොට ඔය සාමාන්‍ය ලොකු දුරක් යවනකොට මේ ඔය වෝල්ටීයතාවය අඩු වෙනවා ටිකක්. ඒ කියන්නේ ඔය වයර් වල තියෙන රෙසිස්ටන්ස් එක. ඒක නිසා එක පැත්තකින් කිලෝමීටරයක් ගාණක් යවනවනේ. එතකොට කිලෝමීටරයක් විතර යද්දී වෝල්ට් 10ක් විතර අඩු වෙලා. මේ ඕක අපි වෝල්ට් එක අඩු කරලා 200න් විතර යවුවොත් වෝල්ට් 200න් විතර වෝල්ට් 10ක් අඩු වුණා කියන්නේ සෑහෙන ගාණක්නේ. මේ 210ට 10ට 10ක් අඩු වුණා කියන්නේ 22කින් එකක් අඩු වෙලානේ. එතකොට 2,20,000න් වගේ වෝල්ට් 10ක් අඩු වුණා කියන්නේ ලොකු මේ ගාණක් නෑ ඉතින්. මේ ඒ නිසා ලංකාවේ වගේ රටක විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ ලොකු කණු වල යවන්නේ. ඒ වල යන්නේ 2,20,000ක වෝල්ට් එකක්. ඊට පස්සේ එන උපපොළ තියෙන ට්‍රාන්ස්ෆෝමරෙන් එතනින් පස්සේ 33,000 මේ 33,000 වදිනවා කියලා කියන්නේ මේ ඒ කියලා 33,000යි වෝල්ට්. එතනින් පස්සේ තමයි 33,000ට යන්නේ. ඔය මේ ගොඩක් මිනිස්සු එහෙම මැරෙනවා ඔය ට්‍රාන්ස්ෆෝමර් එහෙම තියෙන තැන්වල ඉඳලා මොකක් හරි වහින වෙලාවක හරි ලීක් එකක් එහෙම තිබ්බොත් ඒ වැටෙන වතුර ටිකෙන් ඇති මැරෙන්න. 33,000 කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. එතකොට ඔය උඩින් යන්නේ මේ පැත්තට, ඒ කියන්නේ ඇලේට වයර් තුනක් යන්නේ.
ඒව ඇවිල්ලා 33000යි. වෝල්ට් 33000ක් යනවා ඒ වගේ. ඒවලත් යනවානේ කිලෝමීටර් ගාණක්. 2,20,000න් යන්නේ ලොකු දුරවල් යවන්නේ. ඒවා පාරවල් දිගේ නෙවෙයි යන්නේ. ඒවා කෙලින්ම පාරවල් හරහා යන්නේ. කියන්නේ කන්දක ඉඳලා කන්දකට වගේ කරන්ට් එක යවන්න තමයි 2,20,000ක විතර යවන්නේ. එතකොට මේ වගේ ඒ ඇත්තට මෙහෙම යවන්නේ මේ ඔය මේ රෙසිස්ටන්ස් එක කම්බි වල තියෙනවානේ ප්‍රතිරෝධය නිසා යම්කිසි වෝල්ටීයතාවයක් අඩු වෙනවා. ඒ අඩු වෙන ප්‍රමාණය මේ 20,000කින් 33,000කින් වෝල්ට් 10ක් 20ක් අඩු වුණාට අවුලක් නැහැ. එතකොට 2,20,000කින් මේ වෝල්ට් 10ක් කියන්නේ මේ අඩු වුණෙත් නැහැ වගේ. ඔය ජපානයේ එහෙම නෙවෙයි කරන්නේ. ජපානයේ කරන්නේ අඩු වෝල්ටීයතාවයෙන් යවන්නේ. මේ මොකද ජපානය කියන්නේ හරියට සත්තු ගැන මිනිස්සු ගැන හිතන මාර රටක්. එයාලා අඩු වෝල්ටීයතාවකින් යවන්නේ. අනික යවන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ්. එළිය යවන්නේ නැහැ. එළිය යවන්නේ ගොඩාක් අඩු 210න්ම තමයි යවන්නේ. ඒක මිනිහෙක්ට වැදුනොත් දැනෙනවා එච්චරයි. සත්තුවත් මැරෙන්නේ නැහැ ඒකට. සත්තු මැරෙන්නේ නැහැ. මේ සතාට වැදෙනවා කියලා තේරෙනවා. එහෙමම ඌ කෑ ගහගෙන යනවා එච්චරයි. මේ මැරෙන්නේ නැහැ. මේ එතකොට 210න් වගේ තමයි. එතකොට එයාලගේ කරලා තියෙන කිලෝමීටරෙන් කිලෝමීටරේ වගේ එයාලගේ ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙනවා. එතකොට මොකද ජපානයට ඒ වගේ දේවල් වලට වියදම් කරනවා එයාලා. ලංකාවේ එහෙම වියදම් කරන්නේ නැහැනේ. ඒ හින්දා තමයි ඔය 220න් අපේ කරන්ට් එක යවන්නේ. තව රටවල් තියෙන ඔය ඇෆ්‍රිකන් රටවල් වල යවන්නේ 400න් වගේ තමයි වෝල්ට් 400න් වගේ තමයි යන්නේ. අය වැදුනොත් කරු කුට්ටම් වෙනවා. එතකොට ඕක තමයි කතාව. එතකොට මේක වෙලා ඇම්පියර් 5 ඒවා තියෙනවා මේ දෙන්නේ මේ ස්විච් එක. ඊට පස්සේ කොටු ප්ලග් කියලා තියෙන දැන් ඉන ෆෝන් චාර්ජර් එහෙම ඒවා දැන් ඇවිල්ලා ලංකාවේ ඔය රවුන්ඩ් ප්ලග් එක තහනම්. ලංකාවේ දැන් තියෙන කොටු ප්ලග් එක තමයි සම්මතයි. එතකොට ඊට වඩා ධාරාවක් ගන්නවා නම් සාමාන්‍යයෙන් බලන්න ඔයාලගේ බාත්රූම් වල එහෙම ඇති. උඩක හයි කරලා තියෙන. ඒ කියන්නේ යටක නෙවෙයි බාත්රූම් එකේ වහලේ ළඟ තමයි හයි කරලා තියෙන්නේ ලොකු ස්විච් එකක්. කියන්නේ ලොකු රවුන්ඩ් තියෙන ස්විච් එකක් හයි කරලා ඇති සොකට් එකක්. මේ ඒවා පාවිච්චි කරන්නේ ගොඩාක් වෙලාවට වොෂින් මැෂින් පාවිච්චි කරනවානේ. වොෂින් මැෂින් එක තියලා තියෙන්නේ ගොඩක් වෙලාවට බාත්රූම් එක නැත්නම් බාත්රූම් එක එළිය. ඒවට කරන්ට් එක යන්න ඒවට කරන්ට් එක ගන්න ලොකු ස්විච් එක තමයි තියෙන්නේ. ඒවා උඩකින් තියන්නේ මොකද ලොකු ධාරාවක් එනවා ඇම්පියර් 15 එක. කොටු ප්ලග් එක ඇවිල්ලා අපි කියන්නේ කොටු ප්ලග් එකනේ චාර්ජර් එක ගහන. ඒක ඇවිල්ලා 4S කුඩු තියන්නේ. ඒක ඇවිල්ලා ඇම්පියර් 13. පොඩි එක ඇම්පියර් 5. ඔය ටික මතක තියාගන්න ඕනේ. එතකොට ඔය ප්ලග් එකට සංකේතයක් තියෙනවා මේ තියෙන්නේ ඒක. NEL කියලා. N කියන්නේ නියුට්‍රල් එක. අර මං කිව්වේ දකුණු පැත්තේ ලයිව් එක තියෙනවා කියලා. දකුණු පැත්තේ ලයිව් එක මැද අර්ත් එක. ඒ මැද මේක අර්ත් එක, මේක ලයිව් එක, මේක නියුට්‍රල් එක. ඒක තමයි මේ සංකේතයෙන් කියන්නේ. එතකොට මේක මතක තියාගන්න ඕනේ. ඔය ගෙදරක මොකද විදුලි පරිපතේ තියෙන්නේ ගෘහ විදුලි පරිපතේ අඳිනවා. ඉස්සල්ලාම වයරින් කරන්න කලින් හරි ඔය දැන් සාමාන්‍ය ගෙදරක නම් එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය හරියට ලොකු මේ ප්‍රොජෙක්ට් එකක් එහෙම කරනවා නම් හරියට ගෙවල් හදන කට්ටියක් ඉන්නවා ඔය. ඒ වගේ කරනකොට අනිවාර්යෙන් ගෘහ විදුලි පරිපතයක් සැලැස්මක් අදිනවා. එතකොට මේ අඳින එකේ සංකේත පාවිච්චි කරන්නේ මේවා. එතකොට මේවා ඔයාලා මතක තියාගන්න ඕනේ. ඊපස්සේ සිවිලි මල හරි සීලින් රෝස්. මේවා ඇවිල්ලා සිවිලි මල කියන්නේ දැන් මේ පෙන්ඩන්ට් වර්ගයේ. හරි. පෙන්ඩන්ට් වර්ගයේ වහලේ හයි කරනෝනේ.
සිවිලින් මල කියලා තිබ්බේ. මේවා හයි කරනකොට ඔය ඒක එල්ලෙන්ට හයි කරනකොට මොකද දැන් ඔය මේක ස්ලැබ් එක වගේ නම් ඔක කෙලින්ම එළියට ගන්න බෑ. මොකද එතන බටයකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට පළුදු වෙලා එහෙම තියෙනවා. එතකොට ඒවා වහලා තියන්න එතන පොඩි කෑල්ලක් සෙට් කරනවා. ඒකට කියන්නේ සිවිලින් මල නැත්නම් සීලින් රෝස්. ඒක තමයි මෙහෙම තියෙන්නේ. හරි. ඊපස්සේ විදුලි ස්ථාපනයකදී යොදා ගන්නා අමතර උපාංග කියලා තියෙනවා. මේවා ඇවිල්ලා මේ ඒ කියන්නේ දැන් අපි කතා කරේ මේවනේ. මේ ඇවිල්ලා අපිට පේන්න තියෙන ඒවානේ. ඒතකොට පේන්නේ නැතු ඒවාක් තියෙනවා. තව මේ ඔය බිත්තිය ඇතුලේ වගේ තියෙන ඒවා තියෙනවා. එතකොට බිත්තිය ඇතුලේ තියෙනවා අපිට පේන්නේ නැහැනේ. ඒවා එතකොට අපිට බලා ගන්න වෙන්නේ කලාතුරකින් තමයි. මේවා නම් දැකලා තියෙනවා. මේක කියන්නේ ගිල්ලුම් පෙට්ටිය නැත්නම් සංක් බොක්ස් කියලා. එතකොට ඔය මේ ඉලෙක්ට්‍රික් වැඩ කරන කට්ටිය කියන්නේ සන් බොක්ස් කියලා. හරි. සන්නේ සංක් K එකක් තියෙනවා. සංක් බොක්ස්. ඊට පස්සේ තියෙනවා රවුම් බොලොක්ක. මේක මෙන්න මේ කැලලට කියන්නේ. ඔය සීලින් මල කියන එක හයි කරන්න පොඩි කෑල්ලක් තමයි තියෙන්නේ. කෑල්ලක් තියෙනවා. ඒකට තමයි කියන්නේ මෙන්න මේ රවුම් බොලොක්කේ කියලා. මේවා ඉතින් මතක තියාගත්තා නම් ඇති. මේකට තමයි ප්ලග් එක නැත්නම් සොකට් අවුට්ලට් එක සෙට් කරන්නේ මේකට. හරි. තව තියෙනවා මේ පාසුරු. පාසුරු කියන්නේ ඔය වයර් දැන් ගොන්නක් යනවා නම් ඒ ගොන්න එකට ඇදලා දානවා මේ පොඩි ගැජට් එකක් මේක. මෙතන ඇණයක් දාන්න පුළුවන්. සාමාන්‍ය බිත්තියකින් යනවා නම් මේකට ඇණයක් දාලා බිත්තියට සෙට් කරලා වයර් ටික මේකේ තියලා මේ පැත්තෙන් දාලා අදිනවා. එතකොට මේකේ දාලා මෙන්න මේ විදිහට ඇතුලෙන් දාලා එළියට ගහලා අදිනවා. මේකේ ඇලුමිනියම් වලින් හදලා තියෙන මේක. තව දැන් ওই ප්ලාස්ටික් වලින් හදලත් එකක් තියෙනවා. ටක 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 ගාලා ඉන්නේ ඒකක් තියෙනවා. දැන් නම් පාවිච්චි කරන්නේ මේවා පාවිච්චි කරන්නේ මේවා ඉස්සර පාවිච්චි කරා. ඊට පස්සේ තියෙනවා ගෘහ විදුලි ස්ථාපනයේදී සම්මත රෙගුලාසි කිහිපයක් තියෙනවා. මේවා මතක තියාගන්න ඕනේ. මේවා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ගෘහ විදුලි මනුව හා බෙදාහැරීම් පුවරුව අතර විදුලි සැපයීම රැහැන. ඉතින් විදුලි සැපයීම රැහැන. මෙයා අනිවාර්යෙන් පේපරේ එනවාමයි. හරි මේ ටිකෙන් එකක් එනවාම තමයි. හරි. විදුලි මනුව හා බෙදාහැරීම් පුවරුව අතර විදුලි සැපයීම රැහැන. කියන්නේ මොකද්ද? විදුලි මනුව කියන්නේ මීටර එකයි බෙදාහැරීම් පුවරුව. ඒ කියන්නේ අර ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එක තිබ්බේ. අර මෙන්න මේ පෙට්ටියට කියන්නේ. හරි. බෙදාහැරීම් පුවරුව කියන්නේ මෙන්න මේක. ඔව්. මෙන්න මේකට. මේකට තමයි බෙදාහැරීම් පුවරුව කියන්නේ. පාරිභෝගික ඒකකයක් තියෙනවා. මෙතනදී විදුලි මනුව හා බෙදාහැරීම් පුවරුව අතර ඇති විදුලි රැහැන. ඒක ඇවිල්ලා දාන්නේ 7 ඇලවිටක් 1.07. මේක මම කිව්වා වයර් 7ක් යනවා. එක වයර් එක ඝනකම 1.04. මේක තමයි තියෙන ලොකුම රැහැන. මේ chart එකේ බලා ගන්න තියෙන ලොකුම රැහැන තමයි ඕක. මම පෙන්නන්න. මොකද ඒ රැහැනෙන් එන කරන්ට් එක තමයි වැඩිම කරන්ට් එකකින් එන්නේ. එතකොට මුළු ගෙදරට වෙන කරන්ට් එක ඒකෙන් එන්නේ. මේ එකක් තියෙනවා. මේ දෙක තියෙනවා. මේ තුනම පාවිච්චි කරන්නේ ඒකට. මේ වයර් තුනම ඒකට තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තියෙනවා විදුලි පරිපථයක් සඳහා කියන්නේ ඔය උපපරිපථ තියෙනවනේ විදුලි. එතකොට ඒවට යවන්නේ සාමාන්‍යයෙන් එකයි මෙන්න මේ වගේ වයර් එකක් තමයි උපපරිපථ වලට යවන්නේ. එතකොට විදුලි පහන් පරිපථයක් සඳහා එකැලේරක් 1.3. කියන්නේ ඇම්පියර් 5ක්. කියන්නේ මේක සාමාන්‍ය තියෙන පොඩිම වයර් එකනේ. මේ පොඩිම වයර් එකනේ. එතකොට ලයිට් එකකට පොඩි බල්බ් එකකට ඒවට යවන්නේ තියෙන පොඩිම රැහැන තිබ්බනම් ඇති. 5 වෝල්ට් එක තමයි තියෙන්නේ.
මේ 1.1 කියන එක පාවිච්චි කරන්න පුළුවන් මේ ඇම්පියර් මේ 12ක් උඩරිම පුළුවන්. ඉතින් මේවට දාන්න පුළුවන් ඒ වයර් එක. එතකොට ඔයාලගෙන් ප්‍රශ්නයක් අහයි. ඔයාලට ප්‍රශ්නයක් නෙවෙයි ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් මේ වයර් එකම දාන්න පුළුවන් මේ හැම ගෙදර හැම වයරින් එකකටම මේ වයර් එක දාන්න පුළුවන් ලොකු ඇම්පියර් එකක් යවන්නත් පුළුවන්. එහෙම කියලා හිතනවා ඇතිනේ. ඒ වුණාට මේ වයර් මේ තියෙන දැන් මේක එක වයර් එකයි ඉන්නේ මේ වයර් එකේ තියෙන ගාණ නෙවෙයි මේක. මේවා මේ යටට යන්න මේවා මාර ගණන් මේ වයර්. එතකොට මේ වගේ වයර් එකක් දාන එක ඊට වැඩිය ලාභයි. මේ වයර් එහෙම කිරලා දෙන්නේ සාමාන්‍යයෙන් ලූස් දෙනකොට බරට කිරලා දෙනවා කිලෝ එකක් මෙහෙම මෙච්චරයි අරකයි කියලා. රෝලක් එන්නේ කිලෝ 5කට 8ද එහෙම කියලා දෙන්නේ. එතකොට මේකේ කම්බි ගාන වැඩි වෙන්න බරත් වැඩි. ඒ මේවල ගාණත් වැඩි. ඉතින් බරට සමාන බරට එක්කම ගාණත් වැඩි වෙනවා. එතකොට එහෙම වුණාම මේ සාමාන්‍යයෙන් කිලෝ 2කට එන වයර් ප්‍රමාණය නෙවෙයි මේකෙන් එන කිලෝ 2කට එන වයර් ප්‍රමාණය නෙවෙයි මේකෙන් ඊට වඩා පොඩි ප්‍රමාණයක් එන. ඒත් ගණන්. එතකොට ඒක නිසා මේ වගේ පොඩි ඒවාට පොඩි වයර් දාන්න. එතකොට 5 ඇම්පියර් ප්ලග් එකකට ඒත් යාරක පොඩිම වයර් එක දාන්නේ. බල්බ් එකකට වගේ ඔය වගේ දේවල් පොඩි ඒවට එවන්න. එතකොට තව තියෙනවා 15 ඇම්පියර් කෙවෙනි පිටුවාන් තියෙන කෙවෙනි පරිපථ තුල එක් කෙවෙනියක් පමණක් විදිය යුතුයි. ඊට පස්සේ 15 ඇම්පියර් කෙවෙනි පරිපථය සඳහා 7.0.67 ඒක මතක තියාගන්න 7.0 මේ තියෙන්නේ. මොකද ඒකේ ඇම්පියර් එක ඇම්පියර් 15. එතකොට මේකේ තියෙන එකෙන් අපිට මේක දාන්න පුළුවන්. 7.0.5. හැබැයි ඒක දාන්න බෑ. ඒක යන්න පුළුවන් උපරිම ඇම්පියර් එක 14යි. එතකොට ඇම්පියර් 15ක් නෙමේ ඒ ප්ලග් එකෙන් පුළුවන්. ඒ ප්ලග් එකෙන් ඇම්පියර් 15ක් බෑ මේකෙන් යවන්න. ඒක නිසා ඊට වඩා ටිකක් පුළුවන්. 15ට වඩා චුට්ටක් වැඩි. එතකොට සාමාන්‍යයෙන් 15ම දාන්නේ නැහැ. 15ම යන්න පුළුවන් වයර් එකක් දාන්නේ නැහැ. ඊට වඩා පොඩ්ඩක් වැඩි වයර් එකක් තමයි දාන්නේ. මොකද 15ක් යනවනම් ඒත් වයර් එකට කේස්නේ. 16ක් 17ක් යන වයර් එක තමයි දාන්නේ. එතකොට මේකේ 16ක් යන්න පුළුවන්. 7.0.67 ඒ වයර් එක තමයි දාන්නේ. එතකොට මේ 15 ඇම්පියර් එකේ මේක දාන්න පුළුවන්. ඉතින් ඒක තමයි තියෙන පොඩි මේක. ඒක නිසා ඒක දානවා. නැත්නම් මෙන්න මේ වගේ දැන් මෙතන වයර් එකක් තියෙනවා මේක දාන්න පුළුවන්. මේ වගේ වයර් තියෙන්නේ පස්සේ. දැන් මම මේ බල්බ් එකකට දාලා තියෙන්නේ. ඒකට දාලා තියෙන්නේ මේ වගේ වයර් එකක්. මේක දාන්නත් පුළුවන්. බල්බ් එකකට වගේ නේද? ඊට පස්සේ තියෙනවා මේක ගැන කතා කරේ. එතකොට භූගත රැහැන් වලට දාන්නේ 7.0.6යි 7 කියන වයර් එක. එතකොට ඕකේ වයර් මතක තියාගන්න තියෙන්නේ 0.0යි 0.6යි 7යි වයර් එකයි 7.0.6යි 7 වයර් එකයි 1.1.1.13 වයර් එකයි 7.1.1.07 මේ වයර් තුන තමයි ඔයාලට මතක තියාගන්න තියෙන්නේ. එතකොට භූගත රැහැනට පාවිච්චි කරන්නේ ඇම්පියර් 15 කෙවැනියට දාන සොකට් අවුට්ලට් එකට දාන වයර් එකමයි. එතකොට විදුලි පහන් පරිපථය ඇතුළත් කළ යුතු උපරිම පහන් සංඛ්‍යාව 10ක් විය යුතුයි. කියන්නේ අර උපපරිපථවල තියෙන MCB එක. ඒ MCB එකට උපරිම දාන්න පුළුවන් බල්බ් 7ක් 17ක් නේ 10ක්. 10ක් තමයි උපරිම දාන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වොට් 10 බල්බ් 10ක් වගේ සෙට් වෙනවා.
ඊළඟට ජවමූලිකයේ සිට අවසන් වාරණය දක්වා වෝල්ට් ඉතා බැස්ම වෝල්ට් 29කට නොඉක්ම යුතුයි. ඒ කියන්නේ අර මං කිව්වේ මේ RCCB එක ඒකේ අර වෙනස් වීමක් කියන්නේ වෝල්ට් මේ දැන් වෝල්ට් 200 ගාණක් ගිහිල්ලා එන්නේ 200ක් වගේ නම් අවුලක්. ඊට වඩා ලීක් සාමාන්‍යයෙන් ඕක වෝල්ට් 220ක් ගේ ඇතුළට ඇවිල්ලා 220ම එළියට යන්නේ නැහැ කොහොම. මේ පොඩ්ඩක් අඩු වෙනවා. මොකද මේ වයර් වල රෙසිස්ටන්ස් එකක් තියෙනවා. එතකොට එහෙම පොඩි ලීක් තියෙන්න පුළුවන්. ඔය කේතල එහෙම අල්ලද්දී පොඩි කරන්ට් එකක් වදින්නේ ඒවා. එතකොට ඒවා එහෙම කොහොමද 220ම ආයේ ඇතුළට එළියට යන්නේ නැහැ. එහෙම වුණා. ඒක උපරිම යන්න පුළුවන් වෝල්ට් 49යි. 49ට වඩා අඩු වුණ ගමන් RCCB එක ඔෆ් වෙනවා. දැන් මේක කියලා කියන්නේ ජවමූලිකයේ සිට අවසන් වාරණය දක්වා වෝල්ට් ඉතා බැස්ම 49ට නොඉක්මිය යුතුයි. වෝල්ට් 49ට වඩා අඩු වෙන්න බෑ කියලා කියන්නේ. හරි. මේක යටම තියෙන්නේ ඒ තවත් රෙගුලාසියක්. ඊට පස්සේ මම අර කිව්වේ ග්‍රහ විදුලි පරිපථය සැලසුම් කරද්දී අඳින චිත්‍රයක්. හරි පරිපථ සටහන. සාමාන්‍යයෙන් හරියටම ගියක් ඩිසයින් කරනකොට ඉලෙක්ට්‍රිෂියන්ලා කාමරේ ඇදලා කාමරේ තියෙන දොරවල් ටික ඇදලා ඒවට හරියට කරන්ට් එක යවන්න හරි සැලැස්මක් ඇඳලා තමයි ඉස්සල්ලාම කරන්ට් එක යවන්නේ. එතකොට ඒක අඳින සැලැස්මට තමයි කියන්නේ ගෘහ නිර්මාණ පරිපථ සැලැස්ම කියලා. ඒක අඳිද්දී නිකම් මෙහෙම ෆෑන් එකක් ඇඳලා මෙහෙම ෆෑන් ඔහොම එක මේවට අඳින්න බෑ. ඒවට අඳින විදිහේ අර මේ සිම්බල් තියෙන ඒවට අඳින්න. ඒවා මේ සිම්බල් තමයි පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒවට අදාළ සිම්බල් වගේක් දීලා තියෙනවා. එතකොට මේකේ ඒසි පාවිච්චි කරන මේවා තියෙනවා. මේක තියෙනවා අඳින සැලැස්මල් වර්ග දෙකක් තියෙනවා. පරිපථ සටහන් වර්ග දෙකක් තියෙනවා. එකක් වෙලා වයර් කිරීමේ පරිපථ සැලැස්මයි අනිත් එක ඇවිල්ලා ගෘහ නිර්මාණ පරිපථ සැලැස්මයි. වයර් කිරීමේ මේවා හොඳ පිළිවෙලටම තියෙන්න ඕනේ. මොකද දැන් වැදගත් තැනක එහෙම වයර් එකක් ඇවිල්ලා මොකද පළවෙනිට වයර් කරන කෙනා නෙවෙයි ඊළඟට ගෙන්නන්නේ මොකක් හරි ඉෂුව එකක් ආවහම මේක හදන්නේ. එතකොට දැන් අපේ මම වැඩ කරන්නේ දැන්ට බැංකුවක වැඩ කරන්නේ. එතකොට ඉන්ටර්න් කෙනෙක් විදියට ඒ බැංකුවේ එතකොට තියෙනවා වයර් කිරීමේ වයර් කරපු සැලැස්මකුයි ඒක ගෘහ නිර්මාණ පරිපථ සැලැස්මකුයි දෙකක් තියෙනවා. එතකොට ඒවා ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් ආපුවම ඒවා චෙක් කරලා තමයි ඒවා බලලා තමයි මේකේ ස්විච් එක මෙතන මෙහෙම වයර් එක යන්නේ. ඒවා බලලා හරියටම අර මේ වහලේ තියෙන අර පොඩි කැට වගේ ටයිල් එක වගේ එක දාලා තියෙනවා. හරියට මේක ඉස්සුවා මෙතනින් තමයි තියෙන්නේ කියලා එයාට ඕනේ කරන රිපෙයාර් එක කරලා ගියා. හරි ලේසි. සාමාන්‍ය හොල් විදුලි වයර් කිරීමේ පරිපථය අවුල් නම් හැම මේකක් උඩම නැග බලන්න එපා. මෙතන තමා මෙතන කොහෙද තියෙන්නේ කියලා ඒ නැගපු තැන නෙවෙයි ඊළඟට ආයෙ තියෙන්නේ. එහෙම බෑ. ඕක හරියට වයර් කරනකොට හරි සැලැස්මක් අඳින්න ඕනේ. එතකොට වැදගත් තැන්වල එහෙම තමයි
සාමාන්‍ය ගෙදරක නම් එහෙම නේ. ගෙදර නම් බිත්තිය ඇතුලෙන් එවන්නේ. ඒවා එතකොට රිපෙයාර් කරන්නෙත් නැහැ. රිපෙයාර් කරන්න අවස්ථාවක් එන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 12 20ක් විතර ගියාට පස්සේ තමයි ආයෙ රිපෙයාර් එකක් එන්නේ. මේ එතකොට අර වගේ තැන්වල එහෙම නෙවෙයි. වල හැම වෙලාවෙම වැඩ කරනවා. මොකක් හරි මැෂින් එකම වැඩ කරනවා. එතකොට ඒ වගේ තැන්වල ඒ වගේ ඒවා ඕනේ. එතකොට මේ සැලැස්ම අදිනකොට සංකේත තියෙනවා. වයර් එකක් එහෙම අදින ක්‍රමයක් තියෙනවා. මේක එහෙම තියෙනවා. මම එකකින් එක පැහැදිලි කරන්නම්. MCB එකක් අදින්නේ මෙන්න මෙහෙම. ඉතින් මේ ඇඳලා ත්‍රිකෝණයක් එක්ක පොඩි මෙහෙම කෑල්ලක් තියෙනවා. මේක MCB එකක පරිපතේ යන සංකේතය. හරි. එතකොට මේ සංකේතය මතක තියාගන්න ඕනේ. MCB එක. හරි. සාමාන්‍ය ස්විච් එකක් අඳින්න විදිහටමයි මේකේ පොඩි ඊතලයක් තියෙනවා. ඒකත් එක්කම පොඩි ඉරි කෑලි වගේක් තියෙනවා. ඉරි කෑල්ලක් දාලා ආලගේ පොතේ බලන්න. ඒකත් එක්කම තියෙනවා. ඊට පස්සේ වයර් අඳිනකොට මෙතන මේ පේන ත්‍රිකෝණයක් වගේ මෙහෙම ඉවලා මෙහෙම යවලා. ඒක කෙලින් මෙහෙම එවන්නේ නැහැ කවදාවත්. හරියටම එවන්නේ මෙහෙම එවලා මෙහෙම තමයි එවන්නේ. වයරින් කරන්නෙත් එහෙමනේ. එතකොට ඒ වෙදියේ එහෙමම අඳින්නත් ඕනේ. ඔබ කායේ මෙතනින් ඇවිල්ලා මෙතනින් පොඩ්ඩක් පළදු කරලා එහෙම ගන්නෙ නැහැ. මෙහෙම ගිහිල්ලා මෙහෙම යවලා තනි වයරකින්ම තමයි යවන්නේ. එතකොට මේවා හැම මතක තියාගන්න. මෙහෙම තමයි යන්නේ කියලා. මෙහෙමත් ඇවිල්ලා මෙහෙම තමයි යන්නේ. ඒවා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ normal switch එක ආයේ. normal switch එක අඳින්නේ මෙන්න මෙහෙම. මේ කියන්නේ මෙහෙම ඇවිල්ලා normal switch එක අඳින විදිහටමයි උඩින් දාලා මම එකින් එක ඇඳලා පෙන්නන්න. එතකොට MCB එකක් අඳිනකොට අපි ඒක අඳින්නේ මෙන්න මේ විදිහට. සාමාන්‍ය ස්විච් එක මැන්දා. හරි. normal switch එක මැන්දා ඊට පස්සේ ඊතලයක් දානවා මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ තව පොඩි කෑල්ලක් යනවා. එහෙම එකක් ඇවිල්ලා ඔන්න ඔහොම එකක්. මේ තමයි MCB එක. ඊට පස්සේ තව එකක් තියෙනවා normal switch එක. ඒකත් අර විදිහටම ස්විච් එක ඇඳලා ඒක කියන්නේ මෙන්න මෙහෙම එක. මෙහෙම කැලලක් එනවා. මෙහෙම එනවා. මෙහෙම එනවා. ඔන්න ඔහොම එකක් එනවා. ඊට පස්සේ ආයෙ එකක් එනවා. ෆෑන් වල ස්විච් එකක් එහෙම තියෙන සාමාන්‍යයෙන් මෙහෙම ටොට් ගාවම කරකවන ස්විච් නේ තියෙන්නේ. ඒ වල ස්විච් එකක් අඳින විදිය හරි වෙනස් විදියක් තියෙන්නේ. එතන එකක් මෙතන එකක්. ඒකට මේකට මෙහෙම කරන්ට් එක එන්නේ මෙන්න මෙහෙම වෙන්න. ඕකේ මේ පොතේ දීලා තියෙන එකෙත් තියෙනවා. මේකෙන් තමයි ආපහු යන්නේ. මේකක් ඇවිල්ලා. හරිද? ඔන්න ඔහොම තමයි තියෙන්නේ. එතකොට මේකෙන් අර කියන්නේ ඔය රෙසිස්ටර් එකක් වැඩ කරද්දි තව රෙසිස්ටර් එක අඳින විදිහක් තියෙනවා මෙන්න මෙහෙම. මේ රෙසිස්ටර් අඳින ක්‍රම තමයි සාමාන්‍ය රෙසිස්ටර් එකක් වැඩ කරද්දි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔන්න ඒ කියන්නේ මේකේ දිග වැඩි වෙන්න රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. එහෙම තමයි ඔක තියෙන්නේ. ආයෙ තියෙනවා බල්බ් එකක් අඳින විදිය. සාමාන්‍යයෙන් බල්බ් එක ලෝගෝ එක මෙහෙම අඳින්නේ. මේකේ තියෙන මෙහෙමයි මෙහෙම ඇද්දා. ඔන්න ඔහොම ගියා. බල්බ් එකක් අඳින්නේ ඔහොම. හරි. ඊට පස්සේ ෆෑන් එකක්
ඔන්න ඔහොම තමයි ලෝගෝ එක තියෙන්නේ ෆෑන් එක. ඒක ප්ලග් එක. දාලා මෙන්න මෙහෙම ගහන්නේ අර්ත් එකට. මේ කවදාවත් මේක ප්ලග් එක මැදින් යවන්නේ නැහැ. ඔන්න තමයි ප්ලග් එක අඳින්නේ. ඔන්න ඔහොම තමයි ප්ලග් මේ සංකේත තියෙන්නේ. දැන් සංකේත ටික මතක තියාගන්න. එතකොට ඕකේ වයර් අඳිනකොට මේ වයර් රතු පාටින් අඳින්න ඕනේ. මොනවද සජීවී රැහැන් රතු පාටින්, එතකොට නියුට්‍රල් වයර් එක නිල් පාටින්, ලයිව් වයර් එක කොළ පාටින් හෝ එහෙම තියෙන මේ පාටකින් තමයි අඳින්නත් ඕනේ. ඒ වර්ණත් මතක තියාගන්න ඕනේ. ඒ වර්ණ වලින් විතරමයි අඳින්නේ. එතකොට දැන් මේකේ මේ සැලැස්මේ ඇඳලා තියෙන විදිහ බලන්න. මේකත් ඒ පාටවල් ඒ විදිහටම ඇඳලා තියෙනවා. නිල් පාටින් ඇඳලා. මේ පාටවල් ටික අනිවාර්යෙන් මතක තියාගන්නත් ඕනේ. එතකොට ඊට පස්සේ අලුත් පාඩමක් තියෙනවා. එතකොට ඊළඟ වීඩියෝ එකේදී මම මේ පාඩම ගැන කතා කරන්න. මේ පාඩම නම් ටිකක් අර ඉන්ට්‍රස්ටිං පාඩමක්. අලුත් ගණන් එහෙමත් හදන්න තියෙනවා. රෙසිස්ටර් ගැන ඉගෙන ගන්න තියෙනවා. මල්ටිමීටර් ගැන ඉගෙන ගන්න තියෙනවා. අනේ රෙසිස්ටර් ගැන ඊළඟට තියෙනවා. මා ගොඩක්ම තියෙන්නේ පාස්සන ඒවා ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මම ඒකත් ප්‍රැක්ටිකල් එකම දාන්නම්. මම වීඩියෝ එක මෙතනින් ඉවරයි. හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.